ගෞරවාර්හ පින්වන්ත මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, අපගේ සම්බුදු රජුන් දේශනා කළා සහස්සං පිචේ වාචා අනත්ථ පද සංහිතා. දහස් ගණන් අනර්ථවත් වචන අහන් ඉන්නවට වඩා ඒකං ධම්මපදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. ජීවිතේ කංකටොළු සංසිඳිලා යන, ජීවිතේ ප්‍රශ්න සංසිඳිලා යන, ජීවිතේ වෙහෙස සංසිඳිලා යන, ජීවිතේට සැනසෙල්ල උදා කරවන එකම එක දහම් පදේ ශ්‍රේෂ්ඨයි කියලා වදාලා. ජීවිතය ඇතුලේ කෝටි ගාණක් අපි මේ වෙද්දිත් අහලා තියෙනවා අනර්ථවත් වචන. ඇතෙන් වචන අපේ හිතවලට ගිනි තිබ්බා. ඒ වචනේ අහනකන් නොතිබ්බ ගින්න ඒ වචනෙන් පස්සේ අපට උපන්නා. ඇතෙන් වචන අපේ හිතවලට වෙහෙස ගෙනවුවා. ඒ වචනේ නාහන තාක් නොතිබ්බ වෙහෙස ඒ වචනෙන් පස්සේ අපේ හිතට ආවා. ඇතෙන් වචන මා මෙසේ කියද්දිත් ඔයාලට ඇතෙන් වචන සම්බන්ධයෙන් මතක් වෙනවා ඇති. ස්වාමීන් වහන්සේ හරියට කිනිස්සකින් ඇන්න වගේ ඒ වචන මගේ හිතේ ඇනිලා. ඇතැන් වචන ඇනෙනවා. ඇතැන් වචන වලට පෑරෙනවා. ඇතැන් වචන වලට රිදෙනවා. ඇතැන් වචන වලට හොඳට තියෙන ජීවිත සවුත් වෙලා යනවා. ඒ කෝටි ගාණක් වචන අතරේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒකං ධම්මපදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. ජීවිතේ සනසවන එකම එක දහම් පදෙත් ශ්‍රේෂ්ඨයි කියලා වදාලා. බුදුරජාණන් වහන්සේ ලෝකයට දන් දුන්නේ ආන්ගේ දහම් පද. බුදුරජාණන් වහන්සේගේ දාණය මේ ලෝකේ සියලු දාන අතරේ අග්‍ර දානයයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. ලෝකේ හැම දානයක්ම පරද්දලා ධර්ම දානෙ දිනනවා. ඒ ධර්ම දානය ලෝකයට දෙන්න පටන් ගත්තේ කවුද පින්වතුනි? අප සරණ ගිය මේ මහා භද්‍ර කල්පේ සතර වෙනුව ලොව පහළ වී වදාළ ගෞතම නම් දරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි ධර්මයේ දන් දෙන්න පටන් ගත්තේ. ඇසලපුර පසළොස්වක් පුන් පොහෝ දිනයක දඹදිව බරණැස් වන මිගදායේදී බුදුරජාණන් වහන්සේ ඒ දහම දෙසන්ට පටන් ගත්තා. අපාරුතා තේසං අමතස්ස ద్వාරා. ඔබ හැම වෙනුවෙන් සැනසිල්ලේ දොර විවර කළා. යේසෝතවන්තෝ පමුංචස්සු සද්දං සවන් යුග ඇත්තෝ සැදැහැසිත් මුදත්වා. මොකක්ද වචනේ? සවන් යුග ඇත්තෝ. ඒ කිව්වේ මොකද්ද? කන් ඇහෙන මිනිසුනේ ශ්‍රද්ධාව මුදත්වා. කන් දෙක තිබුණු පමණට දහම්සුව විඳින්න බෑ. දහම්සුව විඳ ගන්නට ශ්‍රද්ධාව වුණා. ඒ නිසා අද මේ කියලා දෙන දහම් පදෙත් සැදැහැසිතින් අහන්න. මේ බණපද ඉවර වෙන්නේ ඔයාලගේ හදවත් ඇතුලේ ගිනි ගන්න ගොඩක් ප්‍රශ්න නිවලා. ඔයාලට මේ වෙනකන් විසඳගන්නේ කොහොමද කියලා තිබුණු ප්‍රශ්න වලට පවා අද මේ දහම් පදේ විසඳුමක් වෙයි. ඒ විසඳුම දෙන්නේ මා නොවේ. ඒ විසඳුම ලෝකෙට දුන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ තියෙන යාත්‍රා අතරේ අමාරුම යාත්‍රාව. හැබැයි මේ යාත්‍රාවට හරියට නැගුණොත් නම් ඒ යාත්‍රාව අපි වරගෙන යනවා සැනසෙල්ලට. මේ දහම් පදෙත් නිර්වාණ යාත්‍රාව ගැන. නිර්වාණ යාත්‍රාව කියලා කියන්නේ පින්වතුනි ඒට සමාන වචනේ සැනසෙල්ල යාත්‍රාව. මොකද්ද නිර්වාණ යාත්‍රාව කියන වචනේට සමාන පදේ? සැනසිල්ල යාත්‍රාව. නිවනක් ඇයි පින්වතුනි අපට උවමනා කරන්නේ? අපට සැනසිල්ලක් නැති නිසා. අප මහා බෝධිසත්වයෝ රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන මාලිගාවල වසද්දී බෝසතුන්ගේ නුවණ තිබුණු නිසා රම්ම්‍ය සුරම්ම්‍ය සුභ මාලිගා සැනසිල්ල කියලා හිතුවේ නැහැ. ඍතු තුනට තිබුණු මාලිගා තුන
මට සැනසෙල්ලයි කියලා හිතුවනම් උන්වහන්සේට ආයේ සැනසෙල්ලක් ඕනේ. ඒ මාලිගාවල වසද්දී චන්න අමාත්‍යවරයාත් එක්ක උයන් ශ්‍රී නරඹන්න යනකොට උන්වහන්සේ දැක්කා සැනසෙල්ල නසන වෙහෙස. තරුණ ජීවිත නාකි වෙන හැටි උන්වහන්සේ දැක්කා. මේක නාකි වෙනවා කියන එක එදා හිතට වැදුනා. සරලම වචනේ මම ඔය කියන්නේ. අපි ඒවට එහෙමනේ කියන්නේ. හිතට වදිනවා. අපි බහුතරයකට පිංගුතුනේ වයසට ගියපු මිනිස්සු දකින්න ලැබෙනවා. වදින්නේ හිතට. ඇඟෙත් වදිනවා, හිතේ වදින්නේ වයසට ගියපු මිනිස්සු ඇඟේ වැදුනා, අපේ හිතේ වදින්නේ. බෝසතුන්ගේ හිතේ වැදුනා. මේ තරුණකම හැමදම තියන්නේ නාකි වෙනවා. තරුණකමින් తాවකාලික විදින සැනසෙල්ල හැමදම තියන්නේ මේක නාකි වෙනවා. උන්වහන්සේ දැක්ක ලෙඩේ නිරෝගීකම හැමදාම තියන්නේ. නිරෝගීකමෙන් අපි විඳින්න සූදානම් වෙන සැනසෙල්ල ලෙඩවීමෙන් නැසනවා. උන්වහන්සේ දැක්ක මලකඳා ජීවිතේ එක එක ඒවා එකතු කර කර ගැට ගහ අපි හොයන සැනසෙල්ල මරණය සැනකින් නැසනවා. මරණය කියලා කියන්නේ පුදුමයක්. මම දැක්ක පෙරේදා වීඩියෝවක්. සමහරට ඔබ ප්‍රවෘත්ති වලට ඒ දකින්න නැති. මං හිතන්නේ මේ මෑණියන්ගේ කුස මාස 7ක විතර බබෙක් හිටපු කුසක්. බයික් එකක් එක්ක ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ. මම දැක්කේ ඇක්සිඩන්ට් එකකින් වැටිලා තියෙන ශරීරේ මහ කුසක් දරාගෙන ඉන්න ඒ අම්මාගේ හිස කඳින් වෙන් වෙලා. මගේ වීඩියෝ එක දිහා ගොඩක් වෙලා බලන් හිටියා. මම ඒක දිහා බලන්න හිතුවා මේ අම්මා මෙච්චර බඩක් තියාගෙන වෙන කිසිම ගමනක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් බඩදරු අම්මලා දරුවා බිහි වෙන්න ලං වෙන කාලේ ගොඩාක් ගමන් නවත්තනවා. අනිවාර්යෙන් ඒ අම්මා යන්න ඇත්තේ ක්ලිනික්. ඒ ක්ලිනික් එකට යන්න ඒ අම්මලාට තිබුණු වත්පොහසත්කම් නිසා ওই පොඩි බයික් එක නගින්න ඇති. මොකද්ද භාග්‍යයකට ඒ නැගුණු බයික් එක වේගෙන් ළඟා වුණේ ක්ලිනික් එකට නොවේ මරණයටයි. අපි වින්ගතුනේ අපේ වාහනවල 60ට 70ට වේගෙන් ගමන් යනවා. අපි හිතනවා මං අසුවල් තැන ඉඳලා අසුවල් තැනට යනවා කියලා. හැබැයි අපි දන්නවද? ඇතැම් වෙලාවට 60ට 70ට ස්පීඩ් කරගෙන අපි යන්නේ අපේ මරණයට වෙන්න බැරිද? හයිවේ වලට වගේ වාහන දාපුවම 100ට 120ට අපේ අය යනවා. ඇතැම් වෙලාවට අපි යන්නේ වේගෙන් විදගෙන අපේ මරණයට වෙන්න බැරිද? ජීවිතේ මලකඳන් පිට මලකඳන් වැටිලා තිබ්බත් ප්‍රඥාව නැත්නම් තමන් මැරෙනවා කියලා හිතෙන්නේ නැහැ. බෝධිසත්වයන්ට හිත විනිවිද වැදුනා. මේ ජීවිතේ අපි හොයන සැනසෙල්ල හොයා ඉද්දී මරණය එනවා. ආපු ගමන් යන්න වෙනවා. ඒ නිසා උන්වහන්සේට වමනා වුණා සැනසෙල්ලක් නාකි නොවන, ලෙඩ නොවන, මරණයේ පීඩා නැති, ප්‍රිය විප්‍රයෝග නැති, කං කටළු වෙහෙස පීඩා ජරමර නැති, අසත්පුරුෂයන්ගේ තාඩන පීඩන නැති උන්වහන්සේට වමනා වුණා සැනසෙල්ල. ආන්ගේ සැනසෙල්ල ගයාවේ වජිරාසනයේ මත වෙසක් පුන් පොහෝ දිනයක පසක් කළා. ඒ සැනසෙල්ලට කියපු නම තමයි අමා මහ නිර්වාණය. ඒ නිසා මේ නිවන කියන එකට කියන්න පුළුවන් තව වචනයක් සැනසෙල්ල. නිවනට යන්න යානාවක් තියෙනවා නම් ඒ යානාවට අපිට කියන්න පුළුවන් සැනසෙල්ලේ යාත්‍රාව. මේ බණපදයේ සැනසෙල්ලේ යාත්‍රාව ගැන. ජීවිතයේ ඇතුලේ පින්වතුනේ ඊටාම කලාතුරකින් ප්‍රඥාවන්තයෝ ජීවිතයට කංකටොළු එද්දී කංකටොළු නැති නිවනක් හොයනවා. ගොඩාක් අය ජීවිතයට කංකටොළු එද්දී කංකටොළු නැති නිවනක් හොයනවා වෙනුවට කරන්නේ ජීවිතේ එපා කියලා හිතන එක.
ඔයාලගේ ජීවිතවල ප්‍රශ්න බලන්න. ජීවිතයට ප්‍රශ්නයක් ආවොත් එහෙම වැඩිපුරම එන හිතුවිල්ල තමයි මේ ජීවිතේ නම් ඕනේ නැහැ මට දැන් මේක තිත්ත වෙලා. ඔයාලම නිකන් හිතලා බලන්න ඔයාලගේ ජීවිතේ කීසරයක් තිත්ත වෙවි රහ වෙන්න ඇද්ද? ඕනේ ප්‍රශ්නයක් ආපු ගමන් තිත්ත වෙනවා. ආයෙ හරියනකොට රහයි. ආයෙ ප්‍රශ්න එනවා ආයෙ තිත්තයි. ආයෙ චුට්ටක් හරියනකොට ආයෙ රහයි. ඔහොම නිකන් තිත්ත අස්සේ රහ කර කර ආපු එකක් නෙමෙයිද මේක? ඉස්සරහට යන්න තියෙන්නේ තිත්ත වෙවි රහ කර කර. බුද්ධිමතුන් ප්‍රඥාවන්තයෝ ජීවිතේට ප්‍රශ්න එනකොට ජීවිතේ පා කියලා හිතුවේ නැහැ. ඒ බුද්ධිමතුන් හිතුවේ මේ ප්‍රශ්න නැති නිවනක් මට ඕන. ආන් ඒක තමයි ප්‍රශ්නයකට අපිට හොයන්න තියෙන හොඳම විසඳුම. අදින් පස්සේ ඔයාලට උනත් ප්‍රශ්න එනකොට ඔයාලා මේ මෙහෙම හිතන්න පුරුදු වෙන්න. ජීවිතේට මොන જાතිය ප්‍රශ්නයක් ආවත් ඔයාලා හිතන්න මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ සංසාරේ. මට මේ සසර එපා. මොකද්ද එපා කරගත යුත්තේ? සසර. තමන් විවාහ ජීවිතයට ගිහිල්ලා බැඳ මිනිසයා හිතපු තරම් සුන්දර නැත්නම් මිනිසයාව එපා කරගන්නත් එපා. කාලකන්ණි මිනිහෙක් ලැබුණානේ මට කියලා ඔයාලව එපා කරගන්නත් එපා. ඔයාලා එපා කරගන්න සසර. මෙහෙව් සසර එපා. තමන් බැඳපු භාර්යාව නොසිතූ විදිහේ මහා වෙහෙසකර කතක් නම් ඒ බිරිඳ එපා කරගන්නව වෙනුවට ඔයාලගේ ජීවිතය එපා කරගන්නව වෙනුවට ඔයාලා එපා කරගන්න සසර එපා. තමන්ගේ ජීවිතේ නොහිතූ මොහොතක කරදර ප්‍රශ්න කඩාපාත් වෙනකොට ඔයාලා ජීවිතය එපා කරගන්න එපා. එපා කරගන්න සසර. වැදූ දරුවෝ දෙමව්පියන්ට පාඩ දානකොට දෙමව්පියෝ ජීවිතය එපා කරගන්න එපා. දරුවන්ගෙනුත් දොස් අහන්න වෙන. දරුවන්ගෙනුත් පයින් කණ්ඩ වෙන. දරුවන්ගෙනුත් අතින් ඇදලා පාරට දාන මේ බඳු සසර මට එපා. මව් තමාව මේ ලෝකෙට බිහි කළා කියලා දරුවන්ට මතක නැහැ. ඒක මතක් වෙන්නේ නැහැ. හැබැයි අම්මා තාත්තා ඉඩම බෙදුවේ කොහොමද කියලා මතකයි. මගේ මල්ලිට වැඩිපුර කොටහක් බෙදුවා මගේ කෑල්ල අඩු කළා. මලකමට අම්මා යන්නේ. ඔහොම කී දෙනෙක් ඉන්නවද? එහෙව් සසරක් මේක. අපි කොච්චර සැනසෙල්ල හෙව්වත් පින්වතුනේ මේ සසරේ සංසාරය කියලා කියන්නේ හරියට ගිනිගත්ත රත් වෙච්ච කබලක් වගේ. රත් වුණ කබලේ කොතෙන්ද ගියන් මොකද්ද තියෙන්නේ? කබල රත් වෙනා නම් ඇවිදින්නේ කබලේ නම් කොතෙක් ගියක් මොකක්ද තියෙන්නේ? රස්නෙමයි, ගින්නමයි. සංසාරේට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ තමයි දුක. මේ සමස්ත සසරට බුදුරජාණන් වහන්සේ තනි වචනයක් කිව්වා. දුක. මේක හැදිලා තියෙන්නේ දුකෙන් නම්. මේකේ කොහේ රිංගුවත් මොකද්ද තියෙන්නේ? දුකමයි. මේකෙන් පැනගත්ත දවසට දුක නැති සැප ලැබෙනවා. සැවැන්නුවර හිටිය හරි පින්වන්ත තරුණේ. එයා බුදුරජාණන් වහන්සේගේ දහම් පද අහන්න නිතර දෙවුරමට යනවා. බුදුරජාණන් වහන්සේ දවසක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න එකේ වටිනාකම ගැන බණක් කීවා නිවන ගැන. එදා මෙයාගේ හිතට ඒ බණපදේ වැදුනා. බුදුරජාණන් වහන්සේ බණපදේ කියනකොට කීවා හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මහන්සි ගන්නට. ඇඳිවතට ගිනිගත් කෙනෙක් ඇඳිවත නිවා ගන්න මහන්සි ගන්නවා වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මහන්සි ගන්නට. ඒ උපමාව තේරෙනවනේ ඔයාලට. හිසට ගිනිගත්තොත් එහෙම අපි තුමු මෙතන බණක් අහහා එද්දී උඩින් ගිනි පිපුරක් වැටිලා ඔයාලගේ ඔය කොණ්ඩෙට ගිනි ගත්තා. ඔයාලා මක් කරයිද? ඔය ගිනි ගන්න එකක් ගිනි ගත්තදී බණ ටික අහලා ඉන්නවා මං. කියලා අපි ඉඳීද?
එහෙම නැත්තම් ඔළුවට ගිනි ගත්ත ගමන් ගින්න නිවන්න ඔට්ටු වේද? ගින්න නිවන්න ඔට්ටු වෙනවා. අපිට වැදගත්ම දේ වෙන්නේ කොහොම හරි ගින්න නිවා ගන්න එක. ඇඳගෙන ඉන්න ඇඳුමට ගිනි ඇවිලුනොත් එහෙම අපිට වැදගත්ම දේ වෙන්නේ ඇඳුමේ ගින්න නිවා ගන්න එක. ඒ වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි වෙන්න කිව්වා. වැදුනා හිත ඇතුළට. ගෙදර ගිහින් දෙමව්පියන්ගෙන් අවසරය ගත්තා. අම්මයි තාත්තයි අවසර දුන්නා. දෙවුරමට ඇවිත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පැවිද්ද ලැබේවා, මට උපසම්පදාව ලැබේවා කියලා මහානකම ඉල්ලගත්තා. මහා කාරුණිකයන් වහන්සේ මහාන කළා. මහාන වෙලා මේ ස්වාමීන් වහන්සේ ධර්මය ඉගෙන ගත්තා අවුරුදු 3ක් විතර. ඊට පස්සේ වැඩම කළා පාළු කුටියකට. ඒ කුටිය තනි භික්ෂුවකට විතරක් ඉන්න පුළුවන් චූටි කුටියක්. ඉස්සරහ තිබ්බ සක්මනක්. සක්මනේ කෙළවර තිබ්බ භාවනා කරන්න පොඩි ආසනයක්. දැන් උන්වහන්සේ ඔළුවට ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි වෙනවා අර කුටියට වෙලා. වාඩි වෙලා භාවනා කරනවා. කම්මැලිකම ආවොත් එහෙම සක්මන් කරනවා. එළිය ලෑල්ලෙත් වාඩි වෙලා භාවනා කරනවා. උන්වහන්සේ මහන්සි වෙනවා. මේ මහන්සි වෙද්දි දවසක් හිතුණා රැයට නිින්ද ඕනේ. මම නොනිදා භාවනා කරනවා. ඇඳ උස්සලා කාමරේම හිටෙව්වා. ඇඳ හිටවා තියලා සැතපෙන එක බැහැර කළා. ඒ තමයි පින්වතුනි ශ්‍රාවක මහා සංඝරත්නය අපි සරණ ගියේ ඒ වගේ පිරිසක්. ඒ යුගය අද යුගයට එනකොට වෙනස් වෙලා. නමුත් ඒ යුගයේ ශ්‍රාවක මහා සංඝරත්නය කියලා කියන්නේ අද යුගයට වඩා වීරියවන්තයෝ. අද යුගයේ අපට මෙබඳු සංගරුවණක් වූ යම් පිළිවෙතක් පුරාගෙන සසුන රැකගෙන මේ යුගයේ ඉඳීම අපේ වාසනාවක්. මම මේ කතා කරන්නේ මේ යුගය ගැන. ඒ යුගයේ සංඝයා සැතපීම ප්‍රතික්ෂේප කරලා ධර්මයේ හැසිරුණා. උන්වහන්සේ සැතපීම ප්‍රතික්ෂේප කරපු නිසා උන්වහන්සේට ටිකක් වාත රෝගයක් ඉස්මතු වුණා. දවසක් සක්මනට ගොඩ වෙලා සක්මන් කරනවා. සක්මන් කර කර ඉද්දී උන්වහන්සේ කරා මරණය ආවනේ. සක්මනේ හිටියේ. සක්මනේ පාපියවර තියති ඉස්සරහට යමින් ඉද්දි එකපාර මරණය ආවා. මරණය කියලා කියන්නේ පින්වතුනේ අපේ භාග්‍යතුන් වහන්සේ වදාළා අනිමිත්ත මනං ඥාතං මච්ඡානං ඉද ජීවිතං. මහණෙනි ජීවිතයට මරණය අතවැනීම සම්බන්ධයෙන් පෙර නිමිත්තක් නැත්තේය. කලින් නිමිති නැහැ. මරණය පැමිණෙන්නේ අහවල් වයසේදී විතරයි, අහවල් වයසේදී නෑ කියලා මරණයට නිමිති නැහැ. අසවල් තැනේදී විතරයි, අසවල් තැනේදී නෑ කියලා මරණයට නිමිති නැහැ. අසවල් කට්ටියට විතරයි, අසවල් කට්ටියට නෑ. එහෙම කියලා මරණයට නිමිති නැහැ. මේ හොඳට මිනිස්සු ඉන්නවා, මේ මැරිලා යනවා. කොයිතරම්නම් අපිත් එක්කත් කියලා තියෙනවද අපි ওই මලගම් වලට ගියාම අනේ මිනිස්සු ඇඬු කඳුලෙන් අපිට කියනවා අපේ ස්වාමීන් වහන්සේ ඊයේ 12 වෙනකන් මගෙත් එක්ක කතා කරගෙන හිටියේ. ස්වාමීන් වහන්සේ එළි වෙනකොට මැරිලා. කොච්චර කියලා තියෙනවද? ඔයාලගේ දිවි ගමනේ මෙතන ඉන්න අම්මලා තාත්තලා මට වඩා කොච්චර වයසද? මේ අම්මලගේ තාත්තලගේ දිවි ගමනේ කොච්චර ඇද්ද ඔහොම අත්දැකීම්? එකට හිටපු අය මේ සමහරට අත්තල්ලන් කතා කර කර ඉඳලා ඊළඟ දවසේ උදේ වෙනකොට මිය ගිහින්. ජීවිතේ හැම එකක්. අර ස්වාමීන් වහන්සේ සක්මන් කර කර හිටියේ. සක්මනේදී මරණය ආවා. මරණය පැමිණියාට පස්සේ මරණයට උඩින් කරනමක් ගහලා යා හැකි කිසි జగතෙක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ අතිශයින්ම දක්ෂයට වඩා දක්ෂයි මරණය. ඒ දක්ෂයත් මරණයට පරදිනවා. මේ ලෝකේ ජව සම්පන්නම වේගෙන්ම දුවන කෙනාටත් වඩා වේගවත් මරණය. වේගෙන්ම දුවන කෙනාත් මරණය ආවට පස්සේ පරදිනවා. මේ ලෝකයේ සියලු බලවන්තයන්ට වඩා බලවත් මරණය. මරණය කියන බලය ආපුවම
හැම බලවන්තයෙක්ම මරණයේ බලයට පරදිනවා. එහෙම එකක් මරණය. උන්වහන්සේ සක්මනේ මැදගෙන වැටෙන්න ඇති. මෙහෙන් කය අත්හැරලා උන්වහන්සේ කෙලින්ම ගිහින් උපන්නේ තව්තිසා දෙවියන් අතරේ. මොකද පින් කර කර හිටපු කෙනෙක්, සිල් ගුණ පිරුවා, ශ්‍රද්ධාවන්තයි, සිවුරක් දරාගෙන පිළිවෙත් පිරුවා. උන්වහන්සේ සුරකපු ධර්මය උන්වහන්සේ ඔසවා තැබුවා සුගතියේ තව්තිසාවේ. තව්තිසාවට ගියාට මොකද ඔය සාමාන්‍යයෙන් තව්තිසාවේ දෙවිවරු පහළ වෙනකොට ඇතැන් දෙවිවරු පහළ වෙනවා කියනවා දිව්‍ය විමානය ඇතුලේ. සමහර කාමසක්ත දෙවිවරු පහළ වෙන්නේ දිව්‍ය අප්සරාවියෝ මැද යහනේ කියනවා. මේ දේවපුත්‍රයා පහළුනේ දිව්‍ය විමානයේ එළියේ තිබුණු උද්‍යානයේ. ඒකෙත් තිබුණා නිකන් සක්මනක් වගේ එකක්. සක්මන් කර කර ඉද්දිනේ චුතමුනේ. දේවපුත්‍රයා දිව්‍ය ලෝකේ පහළ වුණාට පස්සේ දැන් සක්මන් කරනවා. ඒ සක්මන් කර කර ඔහොම ඉස්සරහට යනවා. ආයි හැරිලා පස්සට එනවා. ආයි ඉස්සරහට යනවා. මෙහෙම දෙතුන් විඩක් කරනකොට මේ දේවපුත්‍රයා එන්නත් කලින් ඒ විමානේ ඒ දේවපුත්‍රයාට සේවා උපස්ථාන කරන්නට අප්සරාවියෝ පහළ වෙලා. අප්සරාවියෝ ටික බලන් හිටියා අර ජනෙල් කවුළු වලින් විමානේ. මේ දේවපුත්‍රයා එන පොටක් නැත. අප්සරාවියෝ ටික බැස්සා විමානෙන් පහළට. ළඟට ඇවිත් අර දේවපුත්‍රයාට දැන් අප්සරාවියෝ කියනවා දේවපුත්‍රය මේක සක්මන් කරන තැන නොවේ. දේවපුත්‍රය ඔබ ඉන්නේ මේ මහා සැප ඇති දෙව්ලොවකයි. එතකොට අර දේවපුත්‍රයාට හිතෙනවා කාන්තාවන්ගේ වචන ශ්‍රමණ ජීවිතයට අනතුරක්. දැන් ඇඟින් දෙවියෙක් වුණාට මේ ඉන්නේ කවුද? තාම හිතින් ශ්‍රමණයා. කාන්තාවන්ගේ වචන ශ්‍රමණ ජීවිතයට අනතුරක්. ඒ නිසා මම මෑලා කියන එක ගණන් ගන්න හොඳ නෑ කියලා බිම බලාගත්තා. සක්මන් කළා. අර අප්සරාවියෝ ආයෙ ගියා. දිව්‍ය විමානය ඇතුලේ තිබුණා දිව්‍යමය කණ්ණාඩියක්. කැඩපතක්. කැඩපත උස්සන් ආවා. කැඩපත තිබ්බා. දැන් අර එහා පැත්තට සක්මන් කරපු කෙනා ආයෙ හැරි එන්න එපේ. හැරිලා එනකොට මෙහෙම තිබ්බා කණ්ණාඩිය ඉස්සරහා. අපි කියන්නේ බොරුවක් නෙවෙයි. ඔහෙම බලා ගන්න කොහෙ දෙවියෙක් කියලා පේන්න කණ්ණාඩිය තිබ්බා. අර දේවපුත්‍රයා එතන නැවතුණා. නැවතිච්ච ගමන් ඒ දේවපුත්‍රයාට පේනවා තමන්ගේ ශරීරේ හිසට දිව්‍යමය ඔටුන්නක් දාගත්ත දිව්‍ය සලු වලින් ගත සැරසිච්චි දිව්‍යමය ආභරණ වලින් ශරීරේ සැරසිච්චි තමාව ඒ දේවපුත්‍රයා දකිද්දී එයාට සතුටු හිතුනේ. එයා ආස කළේ ඒකට නෙමෙයි. එයා ආස කළේ කොණ්ඩ මෝස්තර වලට නෙමෙයි හිස මුඩු කරන්නයි. එයා ආස කළේ රැවුල් කැටයන් වලට නෙමෙයි රැවුල කපලා අයින් කරන්නයි. එයා ආස කළේ ආභරණ වලට නෙමෙයි ආභරණ බැහැර කිරීමටයි. එයා ආස කළේ විවිධාකාර වර්ණ ඇති වස්ත්‍ර වලට නෙමෙයි මේ කසාවතටයි. ඒ නිසා ඒ දේවපුත්‍රයාට දුක හිතුණා. ඒ දේවපුත්‍රයාගේ වටේ ඉන්න අප්සරාවියෝ දැන් කියනවා ඒකනේ දේවපුත්‍රය කීවේ ඒකනේ කීවේ ඔයා දැන් දෙවියෙක් එන්න යන්න විමානෙට. එතකොට මේ දේවපුත්‍රයා හිතුවා කියනවා මේ අප්සරාවියන්ගේ පීඩා නැති සැනසෙල්ලක් මට ඕන. මට සැනසෙල්ල දෙන්න මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟටම යනවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියා. ඒ දේවපුත්‍රයා එක සැනකින් චුත වුණා. එයා චුත වෙනකොට අප්සරාවියෝ ටික බැලුවා අපිට පහළ වෙච්ච දේවපුත්‍රයා ආන් චුත වුණා. අපිත් යන්න. ඒ අප්සරාවියෝ ටිකත් එතන ඉඳලා දෙනවා 500. 500ක් අප්සරාවියෝ ටිකත් මේ දේවපුත්‍රයාත් එක්කම චුත වුණා. ඒ දේවපුත්‍රයා පහළ වුණේ
සැවැත් නුවර දෙව්රම් මහා වෙහෙරේ සුගන්ධ කුටියේ පළඟක් බැඳගෙන වාඩි වී සිටින දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන බ්‍යාම ප්‍රභාවෝ ඇති බඹුන් අතරට ගිය කල්හි බඹුන් පරදවා බබලන දෙවියන් අතරට ගිය කල්හි දෙවියන් පරදවා බබලන දුර සිට පවා දෙවියෝ සාදු සාදු කියලා වඳින ඉරක් හඳක්සේ වැඩ සිටිනා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ළඟට ගියේ. බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ දේව පුත්‍රයා පහළ වෙන තප්පරින්ම අප්සරාවියෝ 500ක් පිටිපස්සේ පහළ වෙලා පාඩුවේ බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරන්න කියලා ආවා. ඒකටත් පිටිපස්සෙන් ඇවිත් ඒ දේව පුත්‍රයා කිව්වා අච්චරා ඝන සංගුට්ටං අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අප්සරාවියෝ පිරිසක් මගේ පස්සේ වැටිලා පිසාචියෝ රැණක් වගේ දිව්‍ය අප්සරාවියන්ට කිව්වේ අප්සරාවියෝ රැණක් මගේ පස්සේ වැටිලා පිසාචියෝ රැණක් වගේ පිසාච ඝන සේවිතං මට හිතෙන්නේ ස්වාමීනි මං ඉන්නේ පිසාචයේ ගොඩක් මැද කියලා වනන්තං මෝහනස්මින් නාම ස්වාමීනි මං කරකෙවිලා වැටුනේ මුලාවෙන් හැදිච්චි කැලයකට. මොකක්ද ඒකට කියපු නම පින්වතුනි? මුලාවෙන් හැදුණු කැලේ. මුලාවෙන් හැදිච්ච කැලේ කියලා කිව්වේ මොකීටද? තව්තිසා දිව්‍ය ලෝකෙට. ඇයි ඒකට මුලාවෙන් හැදිච්ච කැලේ කියලා කිව්වේ? ඇහැට දකින රූප වලිනුත් වසඟ වෙලා යනවා. කනට ඇහෙන ශබ්ද වලට වසඟ වෙලා යනවා. නාසයට දැනෙන ගඳ සුවඳටත් වසඟ වෙලා යනවා. දිවට දැනෙන රසයටත් වසඟ වෙලා යනවා. කයට දැනෙන පහසටත් වසඟ වෙලා යනවා. තමන්ට වෙන්නේ මොකද්ද කියලා තමන්ට අමතක වෙනවා. දෙව්ලොවක කවර කතාවද මේකේ අපට වෙලා තියෙන හදිය බලපුවම මේක ඇතුලේ ඔයාලා මේ බණපදයක් අහනකොට නම් ජීවිතය ගැන චූට්ටක් හිතෙනවා. බණ ටික ඉවර වෙලා ෆෝන් එක අතට ගත්ත ගමන් ඔයාලා රිංගනවා මෝහයෙන් හැදිච්ච කැලේට. රූපවාහිනිය දාගත්ත ගමන් ඔයාලා රිංග ගන්නවා මෝහයෙන් හැදිච්ච කැලේට. වේගෙන් ආයුෂ ටික ඉවර වෙවි යනවා. දන්නේ නැහැ තමන්ට මොකද්ද වෙන්නේ කියලා. මේ බණ කියන මම හෝරාවක් හමාරක් අද බණ ඉවර කරන්නේ. මගේ ජීවිතේ හෝරාවක් හමාරක් ඉවර කරලා. ඔයාලා අද මේ බණ අහලා නැගිටින්නේ ඔයාලගේ ජීවිතේ හෝරාවක් හමාරක් ඉවර කරගෙන. ඔයාලා සිහි කරන්න පින්වතුනි. සිහි කරන්න. මට ජීවත් වෙන හැම මොහොතකම මේ ජීවිතේ නැති වෙවි යනවා. සිහි කරන්න. අපි කවුරු මේකේ සදාකාලික වෙන්න ආවේ නැහැ. අපි හැමෝගෙම ජීවිතේ හැම තප්පරයකම කොට වෙනවා. ඒ කෙටි වෙවි අපි යන්නේ අපේ මරණය කරා. තව පින්වතුනේ කොච්චරක් මරණයට දුරද කියලා අපි දන්නේ. අපි හිතනවා මම මෙච්චරක් විතර ඉඳී කියලා. එච්චරයි. අපි දන්නේ ගෙවපු කාලේ විතරමයි. අපි දන්නේ නැහැ ඉස්සරහට අපිට තව කොච්චර කාලයක් තියෙනවද කියලා. අපේ ස්වාමින්වහන්සේ නම ඒ ස්වාමින්වහන්සේගේ තාත්තා තද බල විදිහට රෝගාතුර වුණා, අංශභාගය හැදුනා. තාත්තගේ ජීවිතේ දැන් අන්තිම තැන. තාත්තට දියර ආහාර විතරයි කවන්නේ. තාත්තා හරි අමාරුවෙන් ඇඳේ. හැබැයි තාත්තට හොඳට තේරෙනවා. ඒ නිසා ස්වාමින්වහන්සේ තාත්තට අවධානය යොමු කළා. ඔළුව අතගගා තාත්තට බණ කීවා. තාත්තා වෙනුවෙන් ලොකු කාලයක් කැප කළා. ගෙදරට කෝල් එකක් ගන්නකොට අම්මා ආන්සර් කරොත් එහෙම අම්මට කියනවා ඉක්මනට තාත්තට ෆෝන් එක ගිහින් දෙන්න මට තාත්තට කතා කරන්න ඕනේ. තාත්තා ගැන විතරයි බැලුවේ. උන්වහන්සේ හිතුවා තාත්තා ඉක්මනින් ආන්තර වෙයි. අම්මා ඊට වඩා කලක් ඉඳී. අම්මට සලකන්න පස්සේ බැරියේ. තාත්තට එහෙම අවධානය යොමු කරගෙන ඉන්නකොට එක රැයක උන්වහන්සේට කෝල් එකක් ආවා. අම්මට අමාරු වුණා. හොස්පිටල් ඇඩ්මිට් කළා. උන්වහන්සේ අසපුවේ ඉඳලා පිරිත් කියලා බෝධිය ගාව අම්මට පින් අනුමෝදන් කළා.
පාන්දර 2ට කෝල් එකක් ආවා. ඒ අම්මා අන්තර වුණා. හරියට උන්වහන්සේ මගෙත් එක කී කනගාටු වුණා ස්වාමීන් වහන්සේ. මට මගේ අම්මා ගැන අවධානය යොමු කරන්න අඩු වුණා. මං හිතුවේ මගේ තාත්තා මුලින් යයි කියලා. මං හිතුවා අම්මට තව කල් තියෙයි කියලා. අපි හැමෝගෙම ජීවිත මෙහෙම නෙමෙයිද? අපි හිතනවා අපිට තව කල් තියෙයි, අසවලාට තව කල් තියෙයි. කොයිතරම්නම් ওই කටවල වලින් කියලාද බණ අහලා. හාමුදුරන්ගේ බණ නම් සෝක් ඇත්ත තමා. හැබැයි ඉතින් ඕවා කරන්න අපිට තව කාලේ තියෙනවා. කොච්චර කියලාද? ඔයයිලගේ ඔය කටවල වලින් කොච්චර කියලාද පින්වතුනි බණ ඇහුවට පස්සේ ඕවා කරන්න අපිට තව කාලේ තියෙනවා. අපිට තව කාලේ නෑ කියලා හිතෙන්නේම මේ ජීවිතේ ගැට ගහගන්න ඉවට තමයි. අපිට පිනක් කරන එක ගැන හිතෙන්නෙම තව කාලේ තියෙනවා. සිල් ගැනිල්ල ගැන අපිට හිතෙන්නේ තව කාලේ තියෙනවා. බණ ඇහිල්ල ගැන අපිට හිතෙන්නේ තව කාලේ තියෙනවා. ධර්ම ඉගෙන ගැනිල්ල ගැන අපිට හිතෙන්නේ තව කාලේ තියෙනවා. මොකක්ද මන්දා? ඒකට ඒ වචනේ තමයි මට කියන්න වෙන්නේ. මොකක්ද මන්දා? තව කාලේ තියෙනවා, තව කාලේ තියෙනවා, තව කාලේ තියෙනවා කියලා. ඇයි මේ යහපතම ප්‍රමාද කරගන්නේ කියන එකට නම් උත්තරයක් නැත. ඒට උත්තරේ සුපින්වතුල්ලම හොයාගන්න. ඒ උත්තරේ හොයාගන්න තරම් ඔයාලට වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා. ඇයි මම මේ කාලේ අපතේ දාන්නේ? හිතන්න. අර දේවපුත්‍රයා කිව්වා වනන්තං මෝහනස්මින් නාම ස්වාමීනි මම මේ වැටුනේ මෝහෙන් හැදුණු කැලයකටයි. කතං යාත්‍රා භවිස්සති. මම මේකෙන් පැනගන්නේ කොහොමදයි මට කියා දෙනසේක්වා. ආන්ගේ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන බණපදේ. ඒක තමයි සැනසෙල්ල යාත්‍රාව. බුදුරජාණන් වහන්සේ නිවනට ගෙන යන රථයක් ඒ දේවපුත්‍රයාට පෙන්වුවා. නිවන කරා සැනසෙල්ල කරා නැගලා යන්න රථයක්. බලන්නේ රථේ කතාව. උජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම සාදිසා රථෝ අකුජනෝ නාම ධම්මචක්කේ සංයුතෝ. බුදුරජාණන් වහන්සේ වදාළ දෙවිය ඒ පාරට කියන්නේ උජුකෝ ඍජු මාර්ගය කියලා. අභයා නාම සාදිසා ඒ පාර නිර්භය පැත්තට තමයි යොමු වෙලා තියෙන්නේ. ඒ පාර ඍජු මඟ. මොකද්ද පින්වතුනි මේ ලෝකයේ තියෙන ඍජු මඟ? ඍජු මාර්ග ගොඩාක් නැත. ඍජු මාර්ග ඇත්තේ එකයි. ඒ එකම එක ඍජු මාර්ගයට කියනවා අය මේ වරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. තමන්ගේ හිත කය වචනෙන් සීල සමාධි ප්‍රඥා වශයෙන් පුරුදු කරන්න තියෙන ඒ මාර්ගය තමයි ඍජු මඟ. එච්චරමයි ඍජු මඟවල තියෙන්නේ. ඒ ඍජු මඟ කෙලින්ම නැඹුරු වෙලා තියෙන්නේ කොහාටද? අභයා නිර්භය තැනට. බයවල් ඔක්කොම නැති වෙනවා. ඒ මාර්ගය ඉස්සරහට යද්දී. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉදිරියට යනකොට හම්බ වෙනවා එක සම්දිස්ථානයක්. ඒකට කියනවා සෝතාපන්න වීම. කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා සෝවාන් වෙනකොට එයාට එක බයක් නැතු වෙනවා. මං සතර අපායේ වැටි කියන බය නැතු වෙනවා. ඔයාලත් මමත් පින්වතුනි තාම ඉන්නේ. අද මැරුණොත්, දැන් මැරුණොත්, මේ මොහොතේ මැරුණොත් මං සතර අපායේ නම් යන්නේ කියන බය නසාගෙනද මොන ලෝකෙක ගිහින් පාත් වෙයිද කියලා දන්නේ නැතුවද? අපේ ජීවිතය ඇතුලේ හැබැයි විශ්වාසයක් අපි තියාගන්න ඕන. අපේ ජීවිතය ඇතුලේ අපි විශ්වාසයක් තියාගන්න ඕන. ඔයාලා හරියට තෙරුවන් සරණ ගිහිල්ලා නම් ඉන්නේ. තෙරුවන් සරණ ගියපු කෙනාට මරණය පැමිණි ගමන් සුගතිය වරදින්නේ නැමයි.
ඒක මම එහෙම කියන්නේ එච්චර විශ්වාසින් කියන්නේ කොහොමද? ඒක වදාළේ බුදුරජාණන් වහන්සේ නිසා. යේකේචි බුද්ධං සරණං ගතාසේ යමෙක්ගේ බුදුරජුන්ව සරණ ගියා නම් නතේ ගමෙස්සන්ති අපායන් ඔවුන්ට මරණය පැමිණෙද්දී ඔවුන් නම් දුගතියක යන්නේ නැත. පහායමානු සන්දේහං මනුස්ස ශරීරය අත්හරිනා කලට දේවකායම් පරිපුරස්සන්ති ඔවුන්ට ලැබෙන්නේ දෙව්ලොවයි රැකවරණේ. ඒ තමයි ආරක්ෂාව. පින්වතුන් හිතන්ට පින්වතුන්ලගේ චූටි දූපුතුන්ට ඔබ දැම්ම ඒ තෙරුවන් සරණ කියන ආරක්ෂාව දීලාද තියන්නේ? ඔයාලගේ හිතවතුන්ට ඔයාලා ආරක්ෂාවක් විදිහට තෙරුවන් සරණ දීලාද තියෙන්නේ? ඔයාලම ඔයාලගේ ජීවිතේට ඒ තෙරුවන් සරණ කියන ආරක්ෂාව දීලාද තියෙන්නේ? ඒක හිතන්න. තෙරුවන් සරණ කියන ආරක්ෂාව විනා මේ ජීවිතය ඇතුලේ අපිව හැම පැත්තෙම රකින ආරක්ෂාවක් වෙන නැහැ. ඒ ආරක්ෂාව පටන් ගන්න තැන තමයි තෙරුවන් සරණ. ඒ නිසා චත්ත මානවකට බුදුරජාණන් වහන්සේ දුන්නේ අන්තිම පැය භාගය ඇතුලේ තෙරුවන් සරණ. ඔයාලා අහලා තියෙනවා චත්ත මානවක ගැන? චත්ත කියලා කියන්නේ අවුරුදු 16ක කොල්ලෙක්. චත්ත ගුරුවරයාට ගුරුපඩුරු පිණිස කහවණු 100කුත් අරගෙන යනවා පාළු පාරකින්. අවුරුදු 16 කොල්ලෙකුට හීනයක් වන්නේ මෙරෙයි කියලා. අවුරුදු 16ක කොල්ලෙක් නිකන්වත් හිතුවිල්ලක් උපදින්නේ මම මෙරෙයි කියලා. චත්තට නොපෙනෙන දෙයක් බුදුරජාණන් වහන්සේට පෙවුණා. ඒ චත්ත තියෙන පියවරක් ගානේ තව පැය භාගයකින් විතර එන මරණයට චත්ත ලං වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙරට වැඩියා. රුක්මුලක් මේ රුක්ෂ මූලයක පළඟ බැඳගෙන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. මෙහෙම එනවා අර කොල්ලා. බුදුරජාණන් වහන්සේ කතා කළා චත්ත පුති මෙහෙට එන්න. චත්ත බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අහුවා චත්ත ඔබ බුදුරජුන් සරණ ගිහින් දින්නේ. ධර්මයේ සරණ ගිහින් දින්නේ. සංඝයා සරණ ගිහින් දින්නේ. චත්ත කියනවා ස්වාමීනි මං එහෙම එකක් දන්නේ නැහැ. එහෙනම් චත්ත දැන් සරණ යන්න. බුදුරජාණන් වහන්සේ චත්තට සරණ යන විදිහ කියලා දුන්නා. චත්ත දොහොත් නළලටගෙන අත් එකතු කරගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන්ව සරණ ගියා. ධම්මං සරණං ගච්ඡාමි කියලා උතුම් සද්ධර්මේ සරණ ගියා. සංඝං සරණං ගච්ඡාමි කියලා ශ්‍රාවක මහා සංඝයා සරණ ගියා. ආරක්ෂාව. ඒ ආරක්ෂාව දුන්නේ පිංගතුනේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. බඹලොවේ තියෙනවා නම් ආරක්ෂාවක්. බඹලොවේ ආරක්ෂාව අරගෙන ඇවිද්දිය හැකි බ්‍රහ්මාති බ්‍රහ්ම බුදුරජාන් වහන්සේ බඹලොවින් ආරක්ෂා ගෙනාවේ නැහැ. ආරක්ෂාවට දුන්නේ තෙරුවන් සරණ. දෙව්ලොවේ ආරක්ෂාවක් තියෙනවා නම් එය වුණත් අරගෙන ආය හැකි දේවාති දේව බුදුරජාන් වහන්සේ දෙව්ලොවින් ආරක්ෂා ගෙනාවේ නැහැ. බුදුරජාන් වහන්සේ ආරක්ෂාව පිණිස දුන්නේ තෙරුවන් සරණ. ඔයාලා ආදරය කරන හැම දෙනාට ඔයාලා දිය යුත්තේ තෙරුවන් සරණ. මං අහනවා ප්‍රශ්නයක්. ඔයාලා පින්වතුනි මේ ලෝකේ ගොඩාක්ම ආදරේ කාටද? බණ අහලා තියෙන හින්දා කියයි. නැත්තම් නම් එන්නේ එක ඒවා. ඔයාලා ගොඩාක්ම මේ ජීවිතේ ආදරේ කාටද? ආදරේ කළ යුත්තේ ඔයාලටයි. ඇත්තටම තමාට ආදරේ නැති මිනිස්සෙකුට පිට කාටවත් ආදරේ කරන්න බෑ. බොරු කතාවක්. තමන්ට ආදරේ නැති මිනිස්සු අනිත් මිනිසුන්ටත් වදයක්. බේබදුකම් කරන බේබද්දා තමන්ට ආදරේ නැහැ. ඒ බේබද්දා අනුන්ටත් වදයක්. සල්ලාලකම් කරන සල්ලාලයා තමන්ට ආදරෙත් නැහැ. ඒ සල්ලාලයා අනුන්ටත් වදයක්. අනිකුත් අකටයුතුකම් කරන පුද්ගලයා තමන්ට ආදරේ නැහැ. ඒ පුද්ගලයා අනුන්ටත් වදයක්. තමන්ට ආදරය කරනවා නම්
ඔයාලා වෙනුවෙන් දිය යුතු ආරක්ෂාව මොකද්ද? මොකද්ද ඒ ආරක්ෂාව? ඒ තමයි තෙරුවන් සරණ. අදින් පසු පින්වතුනි. අද වෙනකන් ඔයාලා නොකලා නම් අද ඉඳන් පටන් ගන්නට හැම උදෑසනක්ම ආරම්භ කරන්න තෙරුවන්ට ජීවිතේ පූජා කරගෙන උදේ නිදියහනෙන් අවදි වෙච්ච ගමන් නිදියහනේ වාඩි වෙලා පිළිවෙලකට දවස පටන් ගන්නට නිදියහනේම පළඟක් බැඳගෙන වාඩි වෙලා ඔයාලා ජීවිතේ පූජා කරන්න තෙරුවන්ට මං සරණ ගියපු මගේ බුදුරජාන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා. මං සරණ ගියපු ධර්මයට මාගේ ජීවිතේ පූජා වේවා. මං සරණ ගියපු ශ්‍රාවක සංඝයාට මගේ ජීවිතේ පූජා වේවා. මට මේක කියන්න පුළුවන්. ඒක කරනවද නැද්ද කියන එක ඒක ඔයාලගේ එක. මේක අතහැරියොත් ඒකේ පාඩුව මට නොවේ ඔයාලටයි. මේක ජීවිතයට ගත්තොත් ඒකේ වාසිය මට නොවේ ඔයාලටයි. ඒ නිසා හැම උදෑසනක්ම තෙරුවන්ට ජීවිතේ පූජා කරගෙන පටන් ගන්න මම එහෙම කියන්නේ සමහර විට ඒ පටන් ගන්න දවස නිමා කරන්න බැරුව අපිට මැරෙන්න වෙන්න පුළුවන්. එහෙම මිය ගියොත් අපි තෙරුවන්ට ජීවිතේ පූජා කරපු තෙරුවන්ට බැඳුණු සරණක් සහිත ශ්‍රාවකෙක් විදිහට මැරෙයි. ඒක අපට පිහිටක් වෙයි. හැම රාත්‍රියකම පින්වතුනා නින්දට යන්න කලින් මේ දරුවෝ පවා පුතේ දුවේ පුරුදු වෙන්න ඔයාලා ගොඩාක් ඇබ්බැහි වෙලා ඇති මේ වෙද්දී නින්දට යනකම් ඇස්පිය වෙනකම් තමන්ගේ ෆෝන් එක අතපත ගගින්න එක දරුවනේ මං කියන එක ඔයාලා මම බොහොම ආදරෙන් මේක කියන්නේ පුරුද්දක් කරගන්න. ඔයාලා නින්දට යන්න මොහොතකට ඔය ෆෝන් එක එහෙම පැත්තකින් තියලා විනාඩි 5ක් යයි මේ වැඩේට නිදියහනේදී තෙරුවන්ට ජීවිතේ පූජා කරන්න පුරුදු වෙන්න. මගේ ජීවිතේ බුදුරජාන් වහන්සේට පූජා වේවා. මගේ ජීවිතේ ධර්මයට පූජා වේවා. මගේ ජීවිතේ සංඝයාට පූජා වේවා. මම මෙහෙම කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මා දන්න නිසා මම දන්නවා මේ මනුස්ස ජීවිතේ කොච්චර වටිනවද කියලා. කනකැස් බෑවෙක් වියසිතුරෙන් අහස බලනවටත් වඩා දුර්ලභ මනුස්ස ජීවිතයක් ඔයාලත් මාත් මේ ලබලා තියෙන්නේ. හැබැයි මේකට ගැස්සෙන්න මහ වෙලාවක් යන්නේ. ඔයාලස් අපි සුගතියකදී මුණ ගැහුණා. මේ බණ අහන්නේ මේ බණ කියන්නේ අපි දෙගොල්ලම සුගතියක ඉන්න නිසා. අපි සුගතියක මුණ ගැහුණා. ඔයාලා ආයි අපි හැමදෙනා සුගතියකදීම මුණ ගැහෙනවා නම් ඒ උදෙසා වුවමනාම කරන දෙයක් තෙරුවන් සරණ. ඒ නිසා තම තමන් තෙරුවන් සරණට ජීවිතේ පූජා කිරීම පටන් ගන්නට. එතනින්මයි පිහිට පටන් ගන්නෙ. එතනින්මයි පිහිට පටන් ගන්නෙ. මේ ලෝකේ යම්තාක් රහතුන් බිහි වුණාද සියලු රහතන් වහන්සේලා තෙරුවන් සරණ ගියායයි. මේ ලෝකේ යම්තාක් අනාගාමී උත්තමයෝ බිහි වුණාද සියලු අනාගාමී උතුමෝ තෙරුවන් සරණ ගියායයි. මේ ලෝකේ සකදාගාමී සෝවාන් යම්තාක් බිහි වුණාද ඒ සියලු මඟඵලලාභී උත්තමයෝ තෙරුවන් සරණ ගියපු අයයි. තෙරුවන් සරණින් පිට අපට පිහිටක් නැහැ. එනිසා තෙරුවන්ට ජීවිතේ පුදමින් පටන් ගන්නට මේ චූටි ළමයින්ට පුළුවන් නම් පුරුදු කරන්න. මට තේරෙන්නේ ඒක කොහොමද කරන්න කියලා. මම ඒකට කතාවක් කියන්නම්. ඒක අවස්ථාවක මේ ලංකාවේ අතිශයින්ම ප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක් මහා මලියදේව මහරහතන් වහන්සේ තව්තිසාවේ තියෙන සිළුමින්න සෑය වඳින්න එ르දියෙන් එහි ගියා. ඔයාලා අහලා තියෙනවද ওই සෑය ගැන? සිළුමින්න සෑය සග්දිවිදු නිර්මාණය කරපු සෑය. ওই සෑය වඳින්න ගියා තව්තිසාවට. උන්වහන්සේ සෑය වැඳ වැඳිද්දි උන්වහන්සේට පේනවා රතු පාට වස්ත්‍රාභරණ වලින් සැරසිලා රතු පාටට හුරු දේව පුත්‍රේ බැබලි බැබලි එනවා සෑය වඳින්න. රතු පාට නිසා වෙන්නේදී උන්වහන්සේ පොඩ්ඩක් ඇහුවා. දේව පුත්‍රේ ඔබ කවුද? එතකොට තමයි මේ දේව පුත්‍රයා කතාව කිව්වේ. ස්වාමීනි මම ලංකාවේ දැදුරු ඔය තාවුලට වෙන්න හිටපු කෙනෙක්.
ස්වාමිනී චූටි පැලක මගේ අම්මයි තාත්තයි මාව ඉපැද්දුවේ. මගේ ඊටාම කුඩා සන්දියේ මම්මයි අම්මා ළඟට ඇවිත් ප්‍රශ්නයක් ඇහුවා. පොඩි උන්ගේ තියෙනව නේද ප්‍රශ්න පත්‍ර අවදියක්. දකින්න එක අහන අරක මොකද්ද මේක මොකද්ද ඇයි අරම වෙන්නේ ඒ කවුද අරයම් කවුද මහාන කාලයක් තියෙනව නේද? ඒ බඳු කාලේ අවුරුදු 2-3 අවදී මේ පොඩි එකා ඇවිත් අම්මාගෙන් ඇහුවා ප්‍රශ්නයක්. අම්මේ ගස්වල එක එක පාටට එක එක සුවඳට එක එක හැඩයට මල් පිපෙන්නේ ඇයි? හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍ය ඔයාලවත් හිතලා නැතුව ඇති ඒක. ගස්වල එක එක පාටට එක එක හැඩයට එක එක සුවඳට ඇයි අම්මේ මල් පිපෙන්නේ? ඒ අම්මා මහා ලොකු උපාධිධාරිනියක් නෙමෙයි. මහා උගත් තැනැත්තියක් නෙමෙයි. හැබැයි අම්මා ශ්‍රාවිකාවක්. ඒ අම්මා කිව්වා පුතේ එක එක පාටට එක එක සුවඳට එක එක හැඩයට මල් පිපෙන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්නයි. ඔය මල් දැක්කාම පුතේ ඔයා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න අරන් එන්න. ඒ අම්මගේ පාඩම කොච්චර සුන්දරද. එදා ඉඳලා ලස්සන මලක් දකින්න බෑ. කඩාගෙන දුවගෙන එනවා අම්ම මේකත් පූජා කරමු. පොඩි එකාගේ වයස අවුරුදු 7ක් වෙද්දි යාළුවොත් එක්ක දැදුරුවේ ඉවුරට වෙන්න වැලි සෙල්ලම් කර ඉන්නවා. ඒ ළඟ දැක්ක එකපාරට මේ කොල්ලා රත්මල් ගහක රතු පාටට මල් පිපිලා. දැක්ක ගමන් මතක් වුණා අම්මගේ වචනේ. යාළුවන්ගෙන් ඇහුවා ඔයලා දන්නවද මේ ලස්සන මල් ගස්වල පිපෙන්නේ ඇයි කියලා? යාළුවෝ කිව්වා නෑ අපි දන්නේ. මට අපේ අම්මා කියලා දුන්නේ ওই මල් පිපෙන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. අපි බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මල් කඩමු. අර වැලි සෙල්ලම් කර හිටපු පොඩි උන් ටික අත් හොදගෙන මල් කැඩුවා. කැඩු මල් අලකොලයකට එකතු කළා. දැන් මෙයා ලැහැත්ති මේ අලකොලෙත් අරගෙන ගෙදර යන්න මල් පූජා කරන්න. යාළුවෝ ටික අල්ලගත්ත ඇඳුමෙන් මේ දැන් ගියොත් එහෙම ආයෙ සෙල්ලම් කරන්න ඉන්න දෙන්නේ නැහැ. කරන පූජාවක් මෙතන. එතකොට මේ පොඩි එකාව චූටි අවදීදීම අම්මා එක්කන් ගිහින් තියෙනවා රුවන්වැලි සෑය වදින්න. එයා දන්නේ නැහැ මේ ද්‍රෝණයක් ධාතු කතා මොකුත් දන්නේ නැහැ. පොඩි වැඩි ඒවා උගන්වන්න. එයාට මතකයි සෑ සටහන. එයා යාළුවොත් එක්ක එහෙනම් අපි සෑයක් හදමු කියලා හැදුවා සෑයක්. පොඩි උන්ගේ සෑය ඉතින් මං හිතන්නේ මහා ලස්සනකට තියෙන්න නැතු ඇති. ඕක වැලි ගොඩ ගහලා සෑයක් හැදුවා. හදපු සෑය රත් මලින් සැරසුවා. ඒ පුතා එදා රෑ සෙල්ලම් ඉවරලා ගෙදර යනවා. ගෙදරට යද්දිම කීවා අම්මේ බඩරි දෙනවා. අම්මා ඔය සාදික ගෙඩියක් වගේ ගල ගහලා අම්මා දුන්නා. පුතේ ඕක බීලා නිදා ගන්න. කොල්ල බඩ අල්ලගෙන ඇඹරි කෑගගා හිටියා. අම්මත් ඔළුව අතකගා බඩ අතකගා ළඟට වෙලා හිටියා. අම්මට යන්තම් හැපි වෙනකොට ඒ රෑ ඒ පුතා නිශ්චල වුණා. මනුස්ස ලෝකෙට ඔහු ආවේ අවුරුදු 7ක ආයුෂක් කරන්. ඒ අම්මා හිතන් හිටියානම් මගේ පුතා ලොකු වුණාට පස්සේ මං තෙරුවන් සරණ දෙනවා කියලා. ඒ අම්මට ඒක දී ගන්න බැරි වෙනවා. ඒ අම්මා පුතාට අවුරුදු 3-2 වෙනකොට අම්මට දෙන්න පුළුවන් මට්ටමින් සරණ දුන්නා. ඔයාලගේ දරුවන්ට ආරක්ෂාවට කියලා පංචායුධය කියන යකඩ පතුර එල්ලනවා. ඊට වඩා ආරක්ෂාවක් පින්වතුනි තෙරුවන් සරණ. ඒ තෙරුවන් සරණ කියන ආරක්ෂාව එයාගේ හිතට ඇතුල් කරන්න. ඒක තමයි දී යුතු ආරක්ෂාව. පංචායුධ දාගෙන ඉන්න ළමයි මැරෙනවා. පංචායුධය අරයි යනවද මෙහෙ දාලා යනවද? පැහැදිලිව පේනවා. ඒ ආරක්ෂාව මෙහෙ දාලා යනවා.
ඇඟ පවා මෙහි දාලා යනවා. එහෙව් එකේ එයාට රැකවල් පිණිස අර පංචායුධය මොනව කරන්නද? එයාගේ ළඟ තිබ්බනම් තෙරුවන් සරණ. අර චත්තමානවකට බුදුරජාණන් වහන්සේ දීපු තෙරුවන් සරණ චත්ත අරන් ගියා. පැය වාගයක් ඇතුලේ චත්ත හොරුන්ගෙන් ගුටි කාලා මැරෙනවා. චත්ත සතුව තිබුණු කහවණු 100ක ධනය හොරු හොරකම් කළා. හැබැයි මේ චත්ත තරුණයා අන්තිම මොහොතේ තෙරුවන් සරණ ගියපු නිසා පැය භාගයක් තෙරුවන් සරණේ පිහිටි ආනුභාවයෙන් මරණින් මත්තේ තව්තිසා දෙවියන් අතරේ චත්තමානවක දේවපුත්‍ර වෙලා උපන්නා. ආරක්ෂාව. ඒ ආරක්ෂාව ජීවිතේට අපි අරගන්න ඕන. ඒ ආරක්ෂාව සහිතව ඍජු මගේ ගමන් කරන්න පටන් ගන්න ඉතින් ටික ටික. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ඍජු මඟ. ඒක ඉස්සරහට යන්න යන්න බිය දුරු වෙනවා. සෝවාන් වෙනකොට සතර අපා බිය දුරු වෙනවා. අනාගාමී වෙනකොට කාම ලෝකේ වැටෙයි කියන බිය දුරු වෙනවා. යම් දවසක සෞඛ්‍යලස් නසා රහතන් වහන්සේ බවට පත් වෙනකොට සියලු බිය දුරු වෙනවා. මේ සසරේ යනකම් පින්වතුනි කංකටොළු කොහොම පාත් වෙයිද කියලා කවුද දන්නේ? සෙවන් නුවරින් 39ක් මහාන වුණා. මහාන වෙච්චි 39 ධර්ම ඉගෙනගෙන බුදුරජාන් වහන්සේගෙන් අවසරයක් ගත්තා. ස්වාමීනි වස්තුම් මාසේ ගත කරන්නට අපි අසවල් ඉසව්වට යනවා. ඉතින් උන්වහන්සේලා 39 වැඩම කළා ඒ ප්‍රදේශෙට. ඒ ප්‍රදේශෙ හිටිය බොහොම හොඳ මිනිස්සු ටික. උන්වහන්සේලා කිව්වා පින්වත්නි අපිට මේ කැලේට වෙන්න කුටි ටිකක් හදා දෙන්න. తాවකාලිකව 3 මාසෙකට අපි වස්වසන්න කල්පනා කළා මේ ප්‍රදේශේ. අනේ මිනිස්සු හරි සතුටු වුණා. ඒ ස්වාමීන් වහන්සේලාට දුරින් දුරට හුදෙකලා කුටි ටිකක් හැදුවා. ඔය වරිච්චි විදිහට බැඳලා උඩට යන්තම් වහලා හැදුවා. යාන්තම් සෙනසුන් පූජාවක් කළා. දානේ වළඳන්න දානශාලාවක් පොඩිවට හැදුවා. විවේක ගන්න විවේක ශාලාවක් හැදුවා. ඔහොම පොඩි ටිකක් හදලා පූජා කළා. උන්වහන්සේලාත් වස් වැසුවා. සති 2ක් විතර කරදරයක් නැතුව හිටියා. එක දවසක් දානෙට gediya ගහලා සංඝයා එකතු වෙනකොට උදේ 29 නමයි. එක නමක් නැහැ. අනිත් ස්වාමීන් වහන්සේලා ගිහින් බැලුවා උන්වහන්සේගේ කුටියට. එතකොටයි දැක්කේ කුටිය වටේ පැහැදිලි සටහන් තියෙනවා ව්‍යාග්‍රේ කාපු බවට. හොඳට අඩිපාරවල් තියෙනවා. කුටියත් බාගෙට කඩලා ඇදගෙන ගිහින් ව්‍යාග්‍රේක් වගේ සතෙක් මිනිමසට මේ ලේ රහ වැටුණොත් ආයෙනෝ. භික්ෂුන් වහන්සේලා එදාම මිනිස්සුන්ව රැස් කළා. රැස් කරලා කීවා පින්වන්දි මෙහෙම කරදරයක් තියෙනවා මොකක් හරි අපිට මේකට කළ යුතුයි. ඉතින් ගමේ පිරිමි ටික කිව්වා ස්වාමීනි ඔබ වහන්සේලා බය වෙන්න එපා. අපි දවස් කීපයක් පන්දන් එහෙම ලැහැත්ති කරගෙන අපි ඉමු ස්වාමීනි පොළොව ලැහැත්ති කරන්. හදිසිය ව්‍යාග්‍රය ආවොත් එහෙම අපි බය කරලා පන්නමු. බය කරලා පැන්නොත් ස්වාමීනි ආයෙ එන්නේ නැහැ මේ පැත්තට. ඔබ වහන්සේලා පාඩුවේ කුටි වලට ගිහිල්ලා වැඩින්ට ස්වාමීනි ඔබ වහන්සේලාට කරන්න තියෙන්නේ හදිසියේ ඔය ව්‍යාග්‍රය ලං වෙනවා වගේ දැනුනොත් කුටියට පොඩි හරි සද්දයක් දැනුනොත් ඔබ වහන්සේලා කෑ ගහන්න. එතකොට අපි ටික පන්දම් පත්තු කරන් එන්න. දැන් ඔන්න ඔක්කොම සැලසුම් කරලා අර තිබුණු ශාලා ගොඩ නැගිල්ලක මේ මිනිස්සු නැවතුණා. එදා රාත්‍රී කෙළවරේ කුටියක ස්වාමීන් වහන්සේ නමක්ව අර ව්‍යාග්‍රය ඇවිල්ලා උන්වහන්සේට හිතා ගන්න බැරුව ගියා. කුටියට පැන්නා දැහැගත්තා. උන්වහන්සේගේ උරපතුව හපාගෙන දැන් ඇදගෙන යනවා. උන්වහන්සේ කෑ ගැහුවා. මිනිස්සු එකතු වුණා. ඒ එකතු වෙච්ච මිනිස්සු පන්දම් පත්තු කරගෙන පොළු අරගෙන ව්‍යාග්‍රයව බය ගන්නනකොට මූ පහු බැස්සා. හැබැයි ගොදුර අතෑරියේ නැහැ. ගොදුර ඇදගෙන ඌ යනවා පස්සෙන් පස්සට. අන්තිමේ මේ ව්‍යාග්‍රයා
මිනිස්සුෙකුට ලං වෙන්න දුක්ස්කර ගලක් උඩට මේ ස්වාමීන් වහන්සේ වැද්දා. එතෙන් එකපාර මිනිසුන්ට ලං වෙලා මේ ව්‍යාග්‍රයට අනතුරක් කරන්න බෑ. එතන හිටියා බොහොම ධර්මදර ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ කල්පනා කළා දැන් ධර්මයේ විතරයි පිට. උන්වහන්සේ අර ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා ප්‍රියායස්මතුන් වහන්සේ ඔබ වහන්සේ සිහි උපද්ද ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා නොවේද සසර භයානකයි කියලා. මේ විදිහට ව්‍යාග්‍රයේ කටේ කී වතාවක් නම් සසරේ මැරෙන්නේ නැද්ද? ස්වාමීනි අතාරින්න මේ සසර. ආයෙත් නම් ව්‍යාග්‍ර කටක මැරෙන්න වෙන සසරේ ඔබ වහන්සේ යන්න එපා. ඒ තමයි අවවාදේ. උන්වහන්සේගේ හිත විනිවිද ඒ අවවාදේ තැම්පත් වුණා. උන්වහන්සේට ශ්‍රද්ධාව තිබ්බ නිසා. ඒ කතාවේ කියනවා ඒ ව්‍යාග්‍රය උන්වහන්සේ වඩපණ කරලා ව්‍යාග්‍රයගේ අතින් තැනට ගහලා උන්වහන්සේව පැත්තක ඉඳලා කන්න පටන් ගත්තා කියනවා. කොහොම හරි ඒ ව්‍යාග්‍රය උන්වහන්සේගේ හදවත කඩා කන්න පෙර උන්වහන්සේ සෞඛ්‍යලෙස් නැසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඕක බණපොතේ කියන්න පින්වතුනි සංඝ අභූත කතා. සංඝයාගේ තියෙන අద్භූතකම. ව්‍යාග්‍ර කටක උන්වහන්සේලා නිවන පසක් කළා. ව්‍යාග්‍ර කටක උන්වහන්සේලා සැනසෙල්ල පසක් කළා. ඒ බඳු ශ්‍රාවක සංගරුවනකුයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ. ඒ තමයි පින්වතුනි මේ දිවි ගමනේ අප තියෙන අපිට පසක් කරගන්න තියෙන අපේ සැනසෙල්ල බිය රහිත වූ දිශාවට නැඹුරු වෙලා තියෙන ඍජු මගේ ගමන් කරන එක. රතෝ අකුජනෝ නාම. ඒ පාරේ ගමන් කරන රතය අකුජන කියලා කියන්නේ සද්ද නැති රතයක්. සද්ද නැහැ. නිහඬයි. හොයන්න බෑ යනවා. සමහර රත තියෙනව නේද? කිලෝමීටරයක් දුර නම් යන්නේ කිලෝමීටරයක් ඈතට එනවා. හොඳ රත තියෙනවා. ඒ රතේ කිසි සද්දයක් නැහැ. රතෝ අකුජනෝ නාම. මේ රතය කිසි සද්දයක් නැති රතයක්. මොකද පින්වතුනි මේ කිසි සද්දයක් නැහැ කියන එක අදහස. ඒකට කියනවා අප්පිච්චතා. මොකක්ද ඒකට කියන්නේ? අප්පිච්චතා අල්පේච්ඡතාවේ. තමන්ගේ ගුණධර්ම හංගගෙන ඉන්නේ. ප්‍රකට කරන්නේ. කියවගෙන යන්නේ. මේ බලපන් මගේ සීලේ. පෙනේද මගේ සීලේ? කෝ උඹලට සිල් නෑනේ. එහෙම සීලෙන් බෙර ගහන්නේ. තමන්ගේ ළඟ තියෙන ගුණධර්ම ප්‍රකට කරන්නේ. උඹ දන්නවද මම භාවනාවෙන් ඉන්නව මෙච්චරක් වෙලා. කෝ උඹලට නෑනේ එහෙම. ඒ මොනවද? ඒ සද්ද තියෙන පරණ රත. ඒවා පොඩ්ඩක් ලෙඩ වෙච්ච රත. ඒවා බර ගගා සද්ද. ඒ බඳු රතවලට අර මාවතේ යන්න බෑ. මේක නිහඬ ගමන. රතු අකුජනෝ නාම. ඔයාලා ගුණධම් හදනවා. ඒ ගුණධර්මේ පාළුවේ රකිනවා. ගුණධර්ම ජීවිතේ හදාගන්න පින්වතුනි. ගුණධර්ම කියලා කියන්නේ වටින මැණික් වලටත් වඩා වටින දෙයක්. වටින මැණිකකට අපට සුගති රැකවරණ උපදින්න බෑ. හැබැයි ගුණධර්ම වලට පුළුවන් අපි සුගති උපදින්න. වටින මැණිකකට අපිට නිවන උපදලා දෙන්න බෑ. හැබැයි ගුණධර්ම වලට පුළුවන් අමා නිවන උපදලා දෙන්න. ඒ නිසා ගුණධර්ම කියන ඒවා රැක්ක යුතුයි. ඔයාලගේ ගෙවල් වල තියෙනවා නම් යම් වටින මුද්දක් අපි හිතමු රන් මේ මාලයක් ඔය වගේ ඒවා පින්වතුනේ ඔයාලා ගෙදර මේ මල් පෝච්චි තියනවා වගේ ලස්සනට සාලෙද තියලා තියන්නේ. ඔයාලගේ රන් මාල ටික මෙහෙම එන කට්ටියට පේන්න සාලෙ තියලාද තියෙන්නේ. ඒව කොහෙද තියෙන්නේ? ඒවා තියෙන තැන් සාංශ කියන්නේ. ඒවා තියෙන්නේ සේප්පු ඇතුලේ දාලා එක්ක කබඩ් ඇතුලේ දාලා කබඩ් එකේ යතුරු ලොක් කරලා යතුරත් කොහේ හරි ගහලා. එහෙම නෙමෙයි දේව තියෙන්නේ.
ඇයි ඒක වටිනවා. ඒක වටිනවා. නොවටිනා ඒවා අපි ගෙදර ඉස්සරහාම හායි ගාලා තියෙනවා. වටින්නේ නැති ටික අපිට බයක් නැහැ මොන වුණත්. වටින ටික අපි රකිනවා. ගුණධර්ම කියන්නේ අපේ වටින ටික. ඒ වටින ටික සේප්පිය දාලා රැක්කා වගේ රැක ගන්න. ඔයාලා ඔයාලගේ ගුණධර්ම දිහා බල බල සතුටු වෙන්න. සේප්පිය ධනෙ තියෙන මිනිහා ඒ ධනෙ ගැන හිත සතුටු වෙන්නේ නැද්ද? සතුටු වෙනවා. මගේ ළඟ මෙච්චරවත් පොහසත්කම් තියෙනවා. ඒ මනුස්සයා සතුටු වෙනවා. ඒ වගේ ඔයාලගේ මෛත්‍රියෙන් සතුටු වෙන්න. මට මේ මිනිස්සු ගැන සුවපත් වේවා කියලා හිතක් තියෙනවා. සතුටු වෙන්න. ඔයාලගේ කරුණාවන්තකමින් ඔයාලා සතුටු වෙන්න. මට මිනිස්සෙකුගේ දුක දකිද්දී, මට සතෙකුගේ දුක දකිද්දී හිත උණු වෙනවා. මං ගාව කරුණාව තියෙනවා. තව මිනිස්සෙක් දියුණු වෙලා යනවා දකින්නකොට ඔයාලට ඉරිසියාව වෙන්නේ නැත්තම් ඔයාලා සතුටු වෙන්න. මිනිස්සෙක් ලස්සනකට ගෙයක් දොරක් හදනකොට මට සතුටු හිතෙනවා. මිනිස්සෙක් ටිකක් පිළිවෙලක් තියෙන වාහනයක් එහෙම ගත්තම මට සතුටු හිතෙනවා. මගේ හිතේ ඉරිසියාව නැහැ කියලා. ඔයාලා සතුටක් ලබන්න. ඔයාලගේ හදවත ඇතුළෙන්ම එනවනම් අම්මගේ ගුණ. මගේ මෑණියෝ නේද යම්මේ දවසක මම මේ මනුස්ස ලෝකෙට එනකොට මට මනුස්ස ලෝකේ හුස්ම ගන්න අවස්ථාව දුන්නේ මගේ අම්මා නේද? කොච්චර ගෑනු ඉන්නවද බඩට එන දරුවෝ නසන. එහෙව් ගෑනු අතරේ මගේ අම්මා මට දේවතාවියක්. කොච්චර පිරිමි ඉන්නවද ස්ත්‍රීන්ගේ බඩට දරුවෝ දීලා ওই දරුවා අපිට ඕනේ කියලා දරුවෝ නසන. එහෙව් මිනිස්සු අතරේ මගේ තාත්තා මට දේව පුත්‍රයෙක් කියලා ඔයාලට දැනෙනවනම් ඒ මව් ගුණ පිය ගුණ දැනෙන හිත ගැන ඔයාලා සතුටු වෙන්න. ඔයාලගේ දිවි ගමනේ ඔයාලට උදව් කරපු මිනිස්සුන් ඔයාලට මතක නම් මට කෙලෙහි ගුණ තියෙනවා කියලා ඔයාලා සතුටු වෙන්න. මේ ඔක්කොම ගුණ දම්පින් නැතනේ. ජීවිතේ ලස්සනම පැත්ත ගුණ ධර්මයි. ඔයාලා එක එක විදිහට හදන ලස්සන අවුරුදු 20ක් විතර ඇතුලේ වැහැරෙනවා. ඔයාලගේ සියලු මේකප් අවුරුදු 20ක් විතර. ඔයාලගේ සියලු මෝස්තර අවුරුදු 20ක් විතර. ඔයාලගේ ජිම් ගිහිල්ලා හදාගන්න ඇඟවල් අවුරුදු 20ක් විතර. චුට්ටයි. හැබැයි ඔයාලා ජීවිතය ඇතුලේ හැදුවත් ගුණධර්ම ඒවා නාකි වෙලා ඔත්පල වෙලා ඇඳන් වලට වැටෙනකම ජීවිතේ හරි සැපවත්ව තියයි. හදාගන්න දැන් ඉඳලම ගුණධර්ම. ගුණධර්ම වල ගුණ සුවඳ විඳ විඳ ඒ වගේම සතුටු වෙවි ජීවිතය ගත කරන්නට පින්වතුන්ලට සද්දයක් නැතුව ගුණධර්ම දියුණු කරගන්නට වාසනාව ලැබේවා කියලා සෙත් අතනවා. ඇයි මේ සද්ද කරන්න එපා කියලා කියන්නේ? සද්ද කරපු ගමන් පින්වතුනේ කැළඹෙනවා. පේන ලෝකෙත් කැළඹෙනවා, නොපෙනෙන ලෝකෙත් කැළඹෙනවා. බාහිරට පේන දේවල් වලට අරුබද වැඩි නැන්ද? ඕන් ගයක් හදාන යනවා. ගේ හදා හිටපු බාස් මෙන් එකපාර දොග් ගාලා වැටිලා. බාස්ගේ කකුලක් කැඩිලා. දෙවෙනි බාස් කෙනෙක් එනවා මිනිහත් වැටෙනවා. දෙතුන් විඩේ ඔහොම වෙනකොට අපි බලවනවා මොකක්ද අපේ මේ ප්‍රශ්නේ. බලනකොට මෙහෙන් හෝනියමක් කරලා එක්ක කොඩි විනයක් කරලා අපේ පැතිවල මන් දන්නේ නැහැ මේ පැතිවලත් එහෙමයිද කියලා. මට මතකයි ඒ කාලේ කුඩා සන්දියේ අර ලස්සන ලොකු ගෙවල් හදනකොට අපේ පැතිවල ගෙදර අර කපරාරු කරපු බිත්තියේ කපරාරු කරන්න කලින් බිත්තියේ බලි අඳිනවා. ලොකුවට අඟුරු වලින් එහෙම අඳිනවා කැත්ත මූණු. සමහර ඒ වගේ ලියනවා මේ නිවසට බුදු සරණයි. මේ නිවසට දෙවි පිහිටයි. මේ නිවස දෙවියෝ රකීවා ලියනවා. මම එකපාරක් ඇහුවා අපේ වැඩිහිටියන්ගෙන් ඇයි ඔය ගෙවල් වල එහෙම බලි අඳින්නේ කියලා. ඇස් වහ කට වහ වදින්න නැති වෙන්න. ඒක තමයි මට ලැබිච්ච උත්තරේ. ලොකු වෙනකොට තමයි මම දැනගත්තේ ඇස් වහ කට වහ කියලා කියන්නේ ආය අමුතු එකක් නෙමෙයි.
මේ ඉරිසියාකාරකමයි. වෙන මොකුත් එකක් නෙමෙයි. අර මිනිස්සෙක් යාන්තම් ගඩොලින් ගඩොල උස්සලා ගයක් හදනකොට ඒක වාවන්න බෑ. මේ මුන්ට 4 මහා නිදම් පහළ වෙලාද කියලා හූල්ලනවා. සමහරව එහෙම හූල්ලලා හරි සෞතු වැඩ කරනවා. පින්වතුනි යාළුවා නම් ජීවිතේ කවදාවත් කරන්න එපා. කවදාවත් කරන්න එපා. පාරා වලල්ලක් වගේ ඔයාලට කර කැවිලා එයි. මිනිසෙකුට වින කටින්ට ඔය දේවාල ගුබ්බයන් ගානේ රිංගලා අනවින කොඩිවින හෝනියන් වසී කවදාවත් කරන්න එපා. ජීවිතේ හැම දෙයක්ම ලබන්න බෑ පින්වතුනි. හැමදේම ලබන්න ඔට්ටු වෙන්න එපා. අනිත් මිනිස්සෙක් ලැබූ දෙයින් සතුට වෙලා ඒ මිනිසයාට සෙත් පතාගෙන ඉන්න. ඒ මිනිසයන්ගේ දේවල් නසන්න නම් එපා කවදාවත්. ආයේ සංසාරයෙන් සංසාරයට ඒ ආසා කරන දේ ලැබෙන්නේ නැති වෙයි. ගුණධර්ම පුරුදු කරන කෙනාට කට පියාගෙන හංගගෙන දිනු කරගන්න කිව්වේ ඇයි? ඔව්වටත් වදිනවා එක එක පාරවල්. පාඩුවේ ගුණධර්ම රැකගෙන යන්න විදිහක් නැහැ. ඒ නිසා ඔයාලගේ ගුණධර්ම අප්‍රකටව පුරුදු කරන්න. මම මෙව්වා කරනවා කියලා කවදාවත් කියන්න එපා. අපි කිව යුත්තේ බුදුරජුන්ගේ ධර්මයයි. අපි මේ ධර්මාසන වාඩි වෙලා මං කරන්නේ මෙහෙමයි කියලා කියන්නේ නේ. අපි කියන්නේ පින්වතුනි බුදුරජුන් මෙසේ වදාලා. මේක පුරුදු කරගන්න. ඔයාලත් ශ්‍රාවක ශ්‍රාවිකාව විදිහට බුදුරජාන් වහන්සේ වදාළ දෙයක් කියන්න. ඒකේ අනතුරක් නැහැ. රතෝ අකූජනෝ නාම ධම්මචක්කේහි සංයුතෝ. මේ කිසි සද්දයක් නැති රතය ඉස්සරහට ගමන් කරන්නේ ධර්මය කියන රෝද වලින්. රෝද මොනවද? ධර්මය. ධර්මය නැත්නම් ඒ රතේට රෝද නැත. රෝද නැත්නම් රතේට ගමනක්ද නැත. ඒ නිසා ධර්මය ඕන. ධර්මය අපේ ජීවිතයේ ඇතුලේ ධර්මයේ තියෙන ගුණයක්. දහම් ගුණ ගැන කියනකොට අපි කියනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි. ධර්මය තම තමන්ගේ නුවණේ ප්‍රමාණයට අවබෝධ වෙන එක. අපිට තියෙන ධර්මයේ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන ටික ටික ධහම පුරුදු කරගන්න එකයි. නුවණේ ප්‍රමාණයට ඕක පසක් වෙයි. නුවණේ ප්‍රමාණයට අවබෝධ වෙයි. ධර්මයේ පුරුදු කරගන්න එක අතහරින්න එපා. ඔයාලට අද මෙහෙම බණක් අහන්න අවස්ථාව ලැබුණේ පින්වතුනි ඔයාලගේ හිත ඇතුලේ තියෙන දහම් ගෞරවය නිසා. පින්වතුන්ලගේ ඔය හිතවල හටගත්ත දහම් ගෞරවේ නම් වූ වටිනා දෙය මොනම හේතුවකින්වත් නොනැසේවා කියලා ආශිර්වාද කරනවා. ඔය දහම් ගෞරවේ වනස ගන්න එපා. යම් දවසක ඔයාලට සැනසෙල්ල ඔය දහම් ගෞරවෙන්මයි උපදින්නේ. දහමට ගෞරවේ තියනකම් ඔයාලා සැනසෙල්ලට කිට්ටුයි. බණ අහද්දි නින්දයයි. ඒත් බණ අහන එක නවත්තන්න එපා. බණ අහද්දි හැම බණපදයක්ම නොතේරෙයි. ඒත් බණ අහන එක නවත්තන්න එපා. බණ අහගෙන ඉද්දි හිත විසිරිලා ඔහි කොහේ හරි යයි හිත. බණ අහන එක නවත්තන්න එපා. බණ අහන්න තියෙන ආසාව හැමදාම ජීවිතය ඇතුලේ තියාගන්න. නොතේරිච්ච බණකට පවා පින්වතුන්ලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයනේ කියලා සාදු කියලා අනුමෝදන් වෙන්න. එහෙම ධර්ම ගෞරවයක් අපිට තිබ්බොත් ඒකෙන් අපිට හැමදාම ආරක්ෂාවක් තියෙනවා. මොකද බුදුවරු ලෝකයට දේශනා කරන ධර්මය බුදුවරුන්ගෙන් බුදුවරුන්ට වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා හැම කල්හි ලෝකට දේශනා කරන්නේ එකම ධර්මයි. මේ සැනසෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිරිතස්ස අපාලම්බං සතස්ස පරිවාරණං ධම්මාං සාරතිං බ්‍රූමි සම්මාදිට්ඨි පුරේ ජවං. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිරිතස්ස අපාලම්බං. ඒ වාහනේ වාඩි වෙන්න තියෙන ආසනයට කියනවා හිරි. හිරි කියලා කිව්වේ මොකද්ද පින්වතුනි? පව් කරන්න ලැජ්ජාව. මොකද්ද හිරි කියලා කියන්නේ? පව් කරන්න ලැජ්ජයි. ප්‍රාණඝාතයට ලැජ්ජයි. හොරකමට ලැජ්ජයි.
වැරදි කාම සේවනයේට සල්ලාලකමට ලැජ්ජයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට ලැජ්ජයි. මේ කටින් බොරු කේලම් හිස් වචන පරුස වචන කතා කරන්න ලැජ්ජයි. නින්දා අපහාස අවමාන වලට ලැජ්ජයි. මේ හිතින් ලෝභ කරන්න ලැජ්ජයි. තරහ ගන්න ලැජ්ජයි. ක්‍රෝධ කරන්න ලැජ්ජයි. වෛර හිත් තියාගෙන පැසවන්න ලැජ්ජයි. අනුන්නේ කෝන්තරාදී හිතේ කෙලවරවල වල එනගෙන ඔව්ව මතක තියාගෙන ඉන්න ලැජ්ජයි. ඊර්ෂ්‍යාකාරකමට ලැජ්ජයි. එකට එක කරන්න ලැජ්ජයි. ඉතින් මේක නම් කියාගෙන ගියොත් එහෙම එලි වෙනකන් කියන්න වෙනවා. මොකෝ හිතක ලැජ්ජාවෙන්න දේවල් කොච්චර තියනවද? ඔය సంతාන ඔය ගබඩා පුළුවන් තරම් සුවඳවත් කරගන්න එක, සුන්දර කරගන්න එක ඔයාලගේ පෞද්ගලිකත්වය. ඒක ඔයාලගේ දෙයක්. හිත ලස්සනයිද නැද්ද කියලා මට හිතට එබිලා බලන්න බෑ. හිතට එබිලා බලන්න පුළුවන් එකම එක්කෙනා නෙමේ ලෝකේ ඉන්නේ. ඒ කවුද? ඔයාලගේ හිතට එබිලා බලන්න පුළුවන් කාටද? ඔයාලටයි. හිතට එබිලා බලන්න හොඳ දහම් කරුණක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක අපේ ස්වාමීන් වහන්සේලාට මතක ඇති. ඒක භික්ෂුන්ට වදාළේ. ඒකට කියනවා ලෝකාධිපතෙය්‍ය. මොකක්ද ඒකට කියන්නේ? ලෝකාධිපතෙය්‍ය. ලෝකේ අධිපති කරගෙන හිතනවා. ලෝකේ අධිපති කරගන්නවා කියන්නේ පින්වතුනි, ඒ භික්ෂුව හිතනවා මගේ හිත පේන අය ඉන්නවා. ආන් ඒව තමයි හිත රකින්නේ. මොකද්ද හිතන එක? මගේ හිත පේන අය ඉන්නවා. මගේ හිත පේන අය ඉන්නවා කියලා අපිට හිතක් තිබ්බනම් අපි හිතේ ලස්සන ගැනත් හිතනවද නැද්ද? හිතනවමයි. ඔයාලා කොණ්ඩේ ලස්සන ගැන හිතුවද නැද්ද? හිතලානේ ආවේ හොඳට කොණ්ඩේ පීරගෙන කණ්ණාඩි ගාව බලලා. ඇයි කොණ්ඩේ අනිත් අයට පේන නිසා. ඔයාලා ගමන බිමනක් යනකොට මේකප් එක ගැන හිතනවද නැද්ද? හිතනවා. ඇයි ඒක බාහිරයට පේන නිසා. ඔයාලා ගමන් බිමන් යනකොට යටට අඳින ඇඳුම් ගැන කෙසේ වෙතත් උඩ ඇඳුම ගැන හිතනවද නැද්ද? හිතනවා. ඇයි ඕක තමයි එළියට පේන්නේ. ගෙයක් පිළිවෙලක් කරනකොට ගෙදර පස්ස පැත්තට වඩා ඉස්සරහා පැත්ත ගැන හිතනවද නැද්ද? හිතනවා. ඇයි ඒක තමයි ගෙදරට එනකොටම මෙහෙම පේන්නේ. පේන දේ හැඩ වෙනවා. හිතත් පෙවුනා නම් හිතටත් ෆැෂන් එයි. හිතත් එළියට පෙවුනා නම් මේ හිතවලටත් විලාසිතා එයි. හිත පේන්නේ. හිත Tamanට පේන එක දිහා අපි බලන්නේ. අපි ඒක අමතක කරලා අපි අනුන්ගේ හිත ගෙස් කර කර ඉන්නවා. අනිවාර්යෙන් මෙහෙම හිතන් කරන්න ඇත්තේ. අනිවාර්යෙන් මෙහෙම හිතලා තමයි ඕක කියන්න ඇත්තේ. අපි අනුන්ගේ හිත ගෙස් කර කර ඉන්නවා. අපේ හිත අපිට බලා ගන්න බෑ. අනාගතේ අපි හිතමු ඔය ස්මාර්ට් ඩිවයිස් වලට ආවා කියලා ඒක උස්සලා බලපුවම ඒකෙන් අනිත් අයගේ හිත පේනවා කියලා මොකක් හරි කෑල්ලා. එහෙම වුණා නම් මේ වගේ බණක් තියෙන දවසක අපි වඩින්න කලින් කට්ටිය නගිනවා ස්ටේජ් වලට. නැගලා අල්ලනවා ඉන්න අයටම. අරක ඔන් කරගෙන මොනවද මේ හිතන්නේ කියලා අනිවාර්යෙන් අල්ලනවා. හැබැයි ওই ඩිවයිස් එක ආවත් එක හිතක් බලා ගන්න අමතක වෙයි. ඒ මොන හිතද? ඔයාලගේ හිත. ඔයාලා පින්වතුනි, ඔයාලගේ හිත දිහා බලන්න හරි ලස්සනයි. බුදුරජාන් වහන්සේ සචිත්ත කියන සූත්‍ර දේශනාවේදී වදාලා, මහණෙනි ඔබට අනුන්ගේ හිත නොපෙනේ නම් ඔබ ඔබේ හිත දකින්න දක්ෂ වෙන්න. බුද්ධ වචන. ඔබට අනුන්ගේ හිත නොපෙනේ නම් ඔබ ඔබේ හිත දකින්න දක්ෂ වෙන්න. තමන්ගේ හිත බාහිරට පේනවා කියලා හිත හරි කමන්නේ පිංගුතුනි ලස්සන කරගන්න. හිත ලස්සන වුණොත් කවදාවත් ඒ ලස්සන අපතේ යන්නේ නැත. හිරිතස්ස අපාලම්බං. හිත ලස්සන කර ගැනීම පිණිස අපිට ඊටාම වටින දේ තමයි හිරි. පවට ලැජ්ජාව. ගොඩාක් අය පවට නෙමෙයි ලැජ්ජා. ගොඩක් අය ලැජ්ජා ඇත්තටම පින් කරන්න. තරුණ දූල පුතාලා ඉන්නවා. දරුවෝ ගොඩාක් වෙලාවට
තමන්ගේ අතින් මල් ටිකක් කඩලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ලැජ්ජයි. බුදු ගුණයක් කට ඇරලා හඬ නගලා කියන්න ලැජ්ජයි. හැබැයි ඒ කටින්ම සමහරට කුණු හරප කියනවා. කිසි ලැජ්ජාවක් නැහැ. අපි බුද්ධ වන්දනාවක් කරනකොට අපි සදහැවතුන්ට කියනවා පින්වතුනි මං කියන දේ අහන් ඔයාලා කියන්න. චුට්ටයි හඬ නගන්නේ. අනිත් අය මුමුණනවා. හැබැයි ඒ කටින් තමන්ගේ මවුට නම් කෑ ගහලා බයිනෝ. ඒ කටින් තමන්ගේ පියාට නම් කෑ ගහලා බයිනෝ. ලැජ්ජා විය යුතු තැන පටලැවිලා. ලැජ්ජාවෙන්ද පවට පිනක් කරගන්න එක කුසලයක් කරගන්න එක ප්‍රීති ප්‍රමෝදයෙන් කරගන්න. පව් කරන්න ලැජ්ජාවෙන්ට. ඔයාලා පව් කරන්න ලැජ්ජ වුණොත් ඔයාලට අර සැනසිල්ල කරා යන රථයේ සීට් එකක් තියෙනවා. ඒ සැනසිල්ල කරා යන රථේ වාඩි වෙන්න තියෙන ආසනේ මොකද්ද? හිරි. පව් කරන්න ලැජ්ජාව. හිරිතස්ස අපාලම්බං සතස්ස පරිවාරණං. ඒ රථේ සැරසෙන්නේ සිහියෙන්. හොඳට සිහිය තියෙනවා නම් හොඳ සිහි කල්පනාව. මොකද්ද පිංගුතුනි සිහිය කියලා කියන්නේ? සිහිය. සිහිය ඊටාම සරලව මන් තෝරනවා. සිහිය හොඳට මතක තියාගන්න. සිහිය කියන්නේ ඔයාලා මොනවද කරන්නේ කියලා. ඔයාලට තියෙන අවධානය. මොකද්ද සිහිය කියන්නේ? මම මොනවද කර කර ඉන්නේ කියන එක ගැන ඔයාලට තියෙන අවධානය. ඒ තමයි සිහිය. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දසධම්ම සූත්‍රයේදී වදාළා නිතර සිහි කරන්න කරුණු 10ක්. කතං භූතස්ස මේ රත්තින් දිවා වීති පතන්තිති පබ්බජිතේ නාබින්හං පච්ච වෙක්කි තබ්බං. මම මොනවා කර කර ඉද්දිද මගේ රෑ දවල් ගත වෙන්නේ යයි කියා පැවිද්දා විසින් නිතර නිතර සිහි කළ යුතුයි. ඒක පැවිද්දට විතරක් අදාළ ගන්න නෙමෙයි. ඔයාලත් ඔයාලගේ ජීවිතේ මම මොනවා කර කර ඉද්දීද මගේ ජීවිතේ යන්නේ කියලා බලන්න. එතකොට ගොඩක් අඩුපාඩු හැදුවේකි. මගේ ජීවිතේ යන්නේ ඔහේ වල්පල් කියවද ඔයාලට හැදුවේකි. ටික ටික ඔයාලට පුරුදු වෙන්න පුළුවන්. වැඩකට නැති කතා අතාරිනවා. වටින දේවල් කතා කරනවා. මගේ ජීවිතේ යන්නේ නිකාං කාලේ අපතේ දදාද ඔයාලට ජීවිතේ සැලසුම් කරේකි. ලස්සනට හදාගන්න පුළුවන් ජීවිතේ. ඒ නිසා හොඳ සිහියෙන් ජීවිතේ හදන්න. සිහිය සැනසෙල්ල කරාගෙන යන රතේ සැරසිල්ලයි. ධම්මහං සාරතිම් බ්‍රෝමි සම්මා දිට්ඨි පුරේ ජවං. ශ්‍රී සද්ධර්මය විශ්වාස කරන සම්මා දිට්ඨිය ඒ රතේ එන්ජින් එකයි. රතේ ඉස්සරහට අරගෙන යන ජවය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ධර්මයේ විශ්වාස කරන සම්මා දිට්ඨිය. වාහනයක ඉස්සරහට යන්නේ එන්ජින් එකෙන් නිසා හින්දා තමයි මම ඒකට එන්ජිම කියලා කිව්වේ. අද කාලේ වාහන එන්ජිමෙන්නේ අදින්නේ. ඒ එන්ජින් එක වගේ තමයි අපේ ධර්මයේ ගැන තියෙන විශ්වාසය. ධර්මයේ විශ්වාස නොකරනවා නම් ඉතින් මේ කියපු බණ ටික ඔක්කොම වැඩක් නෑනේ. ධර්මයේ ගැන හොඳ විශ්වාසකින් වල ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ කියලා කියන්නේ සොඳුරු දේ අපි රකින්නකම් අපිව රකි. ඒ ධර්මයේ හැම එක. අපි ධර්මයේ අතහැරියොත් ධර්මයේ අපිව අතහරිනවා. අපි ධර්මයේ අල්ලන් ඉන්නකම් විතරක් ධර්මයට අපිව රකින්න පුළුවන්. ඒ ගැන නේද අර ගාථාව තියෙන්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී චත්තං මහන්තං යථාවස්ස කාලේ ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්නව රැකගන්න ධර්මයට පුළුවෙනි. ඒක හරියට චත්තම් මහන්තං තමන්ගේ ළඟ මහා වැස්සකදී තියෙන කුඩේ වගේ. මහා වැස්සක් වහිනවා අපි හිතමු. ඒ වහින වෙලාවේ කුඩේට පුළුවන් ද අපිව රකින්න? අපි කුඩේ ගැන සිහි කළොත් අපි සිහි කරනවා හොගාල වහිනවා. අපි සිහි කරනවා කුඩේ 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 කියලා. එතකොට පින්වතුනි නොතිමීදීද? කුඩේ කියලා හිත ඉඳින්
අපි තෙමෙනවා. අපිට තියෙනවා කුඩයක්. වැස්ස වෙලාවේ කුඩේ ගෙදර දාලවිත්. එතකොට ගෙදර තියෙන කුඩේට පුළුවන් අපිව රකින්න? බෑ. බද වැස්සේ අපි කුඩේ ඉහලාගෙන අල්ලන් ඉන්නවා. එතකොට ඒ කුඩේට පුළුවන් අපිව රකින්න. කුඩේ රකින්නේ කුඩේ අල්ලාගෙන ඉන්න කෙනයි. ආන් ඒ වගේ ඔයාලා ධර්මය අල්ලගෙන නම් ඔයාලව රකින්න ධර්මයට පුළුවන්. ඔයාලා ධර්මය අතහැරලා නම් කොහොමද ඔයාලව රකින්නේ? බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක උක්කට්ටා කියන නගරේ ඉඳලා මදුරා කියන නගරයට පාගමනින් වඩිනවා. භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා විනාඩි 5කින් විතර ඒ පාරෙම මේ අලුත බැඳපු කපල් ටික. එයාලා ඔක්කොම අලුත බැඳපු කට්ටිය. අලුත් ජෝඩු ටිකක් තරුණ තරුණියෝ ටිකක් ආවා. බිරිඳයි ස්වාමි පුරුෂයයි අලුත බැඳපු කට්ටිය. බුදුරජාණන් වහන්සේ අතරමැද ගහක මුල පොඩ්ඩක් විවේකීට වාඩි වුණා. එතකොට අර අලුත බැඳපු ජෝඩු ටිකත් එනවා දැන්. එයාලා දැක්කා බුදුරජාණන් වහන්සේ ගහ මුල වැඩ ඉන්නවා. එයාලට හිතුණා බුදුරජාණන් වහන්සේ චුට්ටක් කතා කරලා ගියා නම් හොඳයි කියලා. අර ගහ මුල එයාලත් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ එදා බණක් කිව්වා එයාලට. මෙතනත් ඉන්නවනේ බැඳපු අය සහ විවාහ වෙන්න ඉන්න අය හැමෝටම වටිනවා මේක. බුදුරජාණන් වහන්සේ වදාලා ග්‍රහපතිවරුනි, ග්‍රහපති කියලා කියන්නේ ඒ කාලේ ආමන්ත්‍රණයක්. ඒ කාලේ කතා කරනකොට බුදුරජාණන් වහන්සේ ගිහියන්ට කතා කරලා තියෙන්නේ ග්‍රහපතිවරුනි. ග්‍රහපතිවරුනි, මේ ලෝකේ යුවලවල් 4ක් ඉන්නවා. එක යුවලක් ගැන කියන්න බලුවන් මලමිනියකුයි මලමිනියකුයි. තව යුවලක් ඉන්නවා මලමිනියකුයි දේව පුත්‍රයෙකුයි. තුන්වෙනි යුවල දෙව්දුවකුයි මලමිනියකුයි. හතරවෙනි යුවල දෙවියෙකුයි දේවතාවියෙකුයි. ඔය තමයි යුවලවල් 4. බුදුරජාණන් වහන්සේ වදාලා මලමිනියක් එක්ක ඉන්නේ කොහොමද? ඒ ගෙදර පුරුෂයා සැමියා ප්‍රාණඝාතය කරනවා, හොරකමුක් කරනවා, මිනිහා සල්ලාලයා බේබදුකමුත් කරනවා, බොරු කේලම් හිස් වචන පරුස වචනත් කතා කරනවා. ඒ ඇස්සේ අනුන්ගේ දේවල් වලට ලෝභ කර කර ඉන්නවා. පිනක් දහමක් කුසලයක් කරගන්න ඕන කියලා පරලොවක් ගැන හැඟීමක් නැති මිනිහෙක්. මලකඳක්. ඒකටම පෑහෙන තකට වෙනින්ද. දානයක් දෙන්න වමනාවක් නෑ. පිනක් කරන්න වමනාවක් නෑ. බණක් අහන්න වමනාවක් නෑ. හිතකය වචනේ රැකගන්න ඕන කියලා වමනාවක් නෑ. ගෙදරවත් බුද්ධ වන්දනාවක් කරන්න ඕන කියලා වමනාවක් නෑ. පිරිත් ඩිංගිත්තක් කියන්න වමනාවක් නෑ. මල කඳටම පෑහෙන මල කඳක්. ඒ ගෙදර ගැන අපිට කිව්වේ මොකද්ද? ඒ ගෙදර නම් මලගයක්. ඒ බඳු මලගෙවල් සමහරට මේ ගම්පියසෙත් ඇති. හැමදාම ආරෝධනා, වැළපිලි, හැඬිලි, රණ්ඩු, සැනසෙල්ල නැහැ. උයාගත්ත පත පොළවේ ගහනවා. නිවනක් නැති ගෙවල්. සැනසුමක් නැති ගෙවල්. මල කඳන් ඒ ගෙවල් වල ඉන්නේ. ඇතැම් ගෙවල් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ දෙන්නටම කුඩ නැහැ. මල කඳන් කියලා කියන්නේ දෙන්නටම නැහැ කුඩ. කුඩ නැති සැමියෙක් කුඩයක් නැති බෙරිඳක් බැඳලා. ඒ දෙන්නම ජීවිතය ගත කරලා ඔහි බොහෝ වෙලාවට දුගති ගමනක යාවි. තව යුවලවල් ඉන්නවා කිව්ව නේද? මල කඳකුයි දෙව්දුවකුයි. ඉතින් ඔයාලට තේරුවේ මේක මං කියන්න ඕනේ නැහැ. මල කඳ ගැන දැන් කියවනේ. මල කඳක් බඳු මිනිහෙක් එක්ක ඉන්නවා. ඈ දන් දෙන්න ආසයි. ඈ සිල් රකින්න ආසයි. ඈ සංඝයාට ගරු කරනවා.
ඈ සෑබෝ වන්දනා කරනවා. ඈ පින් කරනවා. තමන්ගේ ගෙදර ඈට පුළුවන් විදිහට ඈ බුද්ධ වන්දනා ආදී කරගෙන පිරිතක් කියාගෙන ඉන්නවා. මම මේකේ ආසම මේ දෙසුමේ මං ආසම තැන තමයි මලමිනියක් එක්ක හිටියට මලමිනියක් වෙන්නේ. තමන් මල කඳකට සුදුසු විදිහට පිරිහුණොත් ඒ මල කඳ තමා. මල කඳක් එක්ක හිටිය පමණින් මල කඳක් වෙන්නේ. ඒකෙම අනිත් පැත්තකුත් තියෙනවනේ. දේවතාවියෙක් එක්ක හිටියා කියලා දේව පුත්‍රෙක් වෙන්නේ. ඒ නිසා ඔයාලා තේරුම් ගන්න මේකේ ස්වාමි භාර්යාව විදිහට එකට හිටියට මැරිලා යන්නේ අත්වැල් පටලන් නෙමෙයි. අපි හැමෝටම තියෙන තනි ගමන. ඒ තනි ගමන හදාගන්න එකේ වගකීම ඔයාලට තනියෙන් තියෙන එක. ඒක හදාගන්න. තම සැමියාට කුඩයක් නැතත් ඔබ ගුණවත් බිරිඳක් නම් ඔබට ධර්මයේ නැමැති කුඩේ ආරක්ෂාව තියෙනවමයි. ඇතැන් වෙලාවට බිරින්දෑවරු ඉන්නවා වස සවුත්තු. හැබැයි ඒ අතරේ ස්වාමි පුරුෂයා දේව පුත්‍රෙක් වගේ ඒ බඳු ගෙවල් වලට කියනවා දෙවියෙක් අනේ කැන්දගෙන ඇවිල්ලා තියෙන්නේ මල කඳක්. යෝග ජීවිත පටා ගන්නකොට පුතේ හිතන්ට ජීවිතේ රූපයකට ආසාවේ පටන් ගන්න නම් එපා මලමිනිත් එක්ක සම්බන්ධතා විඳවන්න වෙයි. මේ ජීවිතය කියලා කියන්නේ තරුණ අවධියක් විතරක් තියෙන එකක් නෙමෙයි. තරුණ අවධියේ ඩීංගිත්තයි. එතන එහාට ගැට ගහගන්න ලොකු කාලවක වණුවක් තියෙනවා. ඒ නිසා ගොඩාක් හිතන්න බලන්න මේ බුද්ධ කාලේ මට මතක විදිහට මේක බරණැස නන්දිය කියලා උපාසක කෙනෙක් හිටියා. ඔයලා අහලා ඇති. නන්දි උපාසක හරි පිළිවෙලකට දම්පැන් පුදාගෙන අම්මට තාත්තට සලකගෙන හිටපු පුදුම සුන්දර මිනිස්සෙක්. නන්දි උපාසකට නෑකම් කියන රේවතී කියලා තැනැත්තියක් හිටියා. හරි නොසන්ඩාලෙට හැදිච්ච කෙල්ලක්. ඒ රේවතීව නන්දියට බන්දලා දෙන්න යෝජනාවක් ආවා. ඒ රේවතී අම්මට නන්දි උපාසකතුමා අම්මට කිව්වා අම්මේ ඔය රේවතීව බැඳගත්තොත් එහෙම මට මහ කරදරයක් වෙනවා. රේවතී පිනට දහමට ලැබි කෙනෙක් නෙමෙයි. ඒ නිසා මං ওই මගුලට කැමති නැහැ. එතකොට අම්මා කිව්වා නෑ පුතේ පොඩ්ඩක් අවධානයෙන් බලපන්කෝ ඒ කෙල්ල හරි හොඳ කෙල්ලා. එහෙම කියලා අම්මා හිංසීරුවේ ගිහින් රේවතීට කිව්වා ඔළුවටත් ඇනලා කිව්වා අපේ එකා බඳිනකන්වත් හොඳට හිටු කිව්වා. ඊට පස්සේ රේවතී දැන් දන් දෙනවා. සංඝයාට පඩික්කම් තියනවා. රේවතී සංඝයා දුරින් දකිනකොට පෙරෙල්ලා වඳිනවා. නන්දිගේ හිත පැහැදුනා. ඇයි මිනිසුන්ට පුළුවන් රංගපාන්න? ගුණවතුන් ඇත්තටම ගුණවතා හොයාගන්නත් බෑ. ගුණධර්ම රංගපාන පුද්ගලයා හොයාගන්නත් බෑ. කාලා බලන්නේ. නන්දි හිතුවා නීති හොඳ කෙල්ලක් නේ කමක් නෑ බැඳා. බැඳලා නන්දි බලාගෙන ඉද්දි රේවතී වෙනස් වුණා. නන්දි අවවාදයක් දෙකක් කළා හරියන්නේ අතෑරියා. නන්දි පාඩුවේ පින්කම් කරන් ගියා. එක දවසක් නන්දි යනවා බණහන්ට බුදුරජාන් වහන්සේ වැඩගෙන විහෙරට. එදා යද්දි පින්වතුනි චූටි බණ මඩුවක් තිබ්බේ. ඒ බණ මඩුවත් අබලන්. අබලන් බණ මඩුවේ සදහැවතුන් හිර වෙලා බණ අහනකොට හෝගාල වැස්සා. වැහි කෝඩයක් ආවා. ඒ වැහි කෝඩේ නිසා අර බණහන්ට ඇවිල්ලා හිටපු සදහැවතුන්ලත් හරි අපහසුතාවයකටපත් වුණා. බණ කියන දේශකයන් වහන්සේලාට දැන් තේරෙනවා කියන බණ ඇහෙන්නේ. එතකොට දේශකයන් වහන්සේලාත් හරි අපහසුතාවයකටපත් වුණා. එදා නන්දිය පැත්තකට වෙලා ඕක බලන් හිටියා. නන්දි කල්පනා කළා අපි ඉද්දි මෙහෙම වෙන්න දෙන්න බෑ. මේ උපාසකයෝනේ ශාසනය ගැන දැනෙන උපාසකයෝ හිතුවා අපි ඉන්නකම් එහෙම වෙන්න දෙන්න බෑ. මට මතකයි අපේ අසපුවකට එක අවස්ථාවක ඉගෙන මිනිස්සු ඉන්න තැන් මම මේ කියන්නේ
මම මේ කාටවත් ගරහනව නොවේ. මිනිස්සු ඉන්න තැන් අසුන්දර තැන්වල සමහරට මිනිස්සු ඉන්නේ. ඔයාලා පිංගුතුනේ ඔයාලගේ ජීවිත වෙනස් කරගන්න. අපේ අසපුවකට එක මිනිහෙක් ඇවිල්ලා ඒ මිනිසයා අපි ඒ අසපුවේ ලොකු ධර්මශාලාවක් තියෙන්නේ. ලොකු පිරිසක් එකතු වෙන නිසා. ඉතින් ඒ ධර්මශාලා අපිට හදන්න පුළුවන් උප්පරීම සුව පහසුවට හදලා තියෙනවා. ඒ ධර්මශාලාවල වහලවල් රත් වෙන්නේ නැහැ. ඒ රත්න වෙන විශේෂ වහලවල් අපි ගෙනල්ලා වහලා තියෙනවා. ඇයි ඕකේ හෝරාවක් කමාරක් නෙමෙයි මිනිස්සු ඉන්නේ. උදේ වාඩි වුණාම මිනිස්සු හවස් වෙනකන් ඉන්නවා. ඒ නිසා ඒ ධර්මශාලාවල මේ රත් වෙන්නේ නැති වහලක් දාලා ඩිංගිත්තක් හරි රත් වුණොත් එහෙම පවණක් වදින්න අපි ලොකු ෆෑන් හයි කරලා තියෙන්නේ. මේ මිනිස්සයා ඇවිල්ලා බලලා ෆෑන් තියෙනවනේ. ඒ ධර්මශාලාවේ ෆෑන් තියෙනවා 50ක් විතර. බලලා මෙච්චර ෆෑන් මොකටද මේ විහාරස්ථාන වලට අසපු වලට පන්සල් වලට ෆෑන් අපේ හැදිලා. බුදුරජාණන් වහන්සේගේ බණපද කියන ඒවා මොකක් පෙවුන්නේ. පෙවුනේ ෆෑන් එක. අපේ හැදිලා යන්න යනකොට ලොකු මල් පෝච්චියකුත් දැකලා. මෙච්චර ලොකු මල් පෝච්චිය මොකටද? තව අවුල්. අන්තිමේ ආව ෆෑන් එක බැලුවා. මල් පෝච්චිය බැලුවා. ගියා. අරගෙන ගියපු කිසි දෙයක් නැහැ. තව මහත්තයෙක් අපේ අසපුවකට ගොඩ වෙලා තියෙනවා අහම්බෙට වගේ පොඩි අසපුවකට. ඒ යනකොට ධර්මශාලාවේ දෙකට විතර වගේ මහත්තයා ගිහින් තියෙන ධර්මශාලාවේ පිළිමි වඳින්න. අනේ අද්දි ධර්මශාලාවේ ෆෑන් නැහැ පොඩි අසපුවක්නේ. ධර්මශාලාව රත් වෙලා පෝරණුව වගේ ඇතුළට යන්න බෑ. ඒ මහත්තයා වැඳලා එන ටිකට දාඩියෙන් නැහැවිලා. ඒ මහත්තයා හිතලා මේ වගේ වෙලාවටනේ පොයේට මිනිස්සු බණ අහන්නේ. කොහොමද අපේ මෙහෙම රත් වුණොත් බණ අහන්නේ? මම ෆෑන් ටිකක් හයි කරන්න ඕන. ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මම ෆෑන් ටිකක් හයි කරන්නද? අනේ ස්වාමීන් වහන්සේ අවසරය දුන්නා. ඒ මහත්තයා බණ අහන්න එකතු වෙන 100 ගාණක් පිරිස සුවසේ බණ අසත්වා කියලා ෆෑන් හයි කළා. අදටත් මිනිස්සු එහෙම ඉන්නවා. ඒ නිසා ඔයාලා උනත් පිංගුතුනේ ඔයාලා දහම අහලා සැනසෙන තැනකට මොනවා හෝ දෙයක් ඔයාලගේ කියලා කරන්න. ඒක සාන්තියක් හිතට. මම මෙහෙම දෙයක් කරලා තියෙනවා මෙතෙන්ට. ඔයාලට හරි අභිමානයක් එතකොට ඒ විහාරස්ථානයේ සෙනසුන ඇසුරු කරනකොට අභිමානයක් ඒක. මේක අපේ පන්සල අපේ තැන. අපි මෙහෙම කරලා තියෙනවා. ඒවා කියවන්න නෙමෙයි මම කියන්නේ. ඒක තමන්ගේ හිත ඇතුලේ තියෙන ඕන අර අකූජනනේ සද්ද නැතුව. තමන් විඳිනවා. ආන් එහෙම අපි හදන්න ඕන ජීවිතේ. ඉතින් මං කීටි නන්දිය ගැන. නන්දිය තමන්ගේ යාළුවෝ ටිකට කිව්වා මේ මොකද කියන්නේ අපි පොඩිවට ධර්මශාලාවක් හදමුද? යාළුවෝ ටිකත් එකතු වුණා. පොඩිවට පටන් ගත්ත වැඩේ ලොකු වුණා. අන්තිමේ විශාල ධර්මශාලාවක් හදලා ධර්මශාලාවට ඉතුරු වෙච්ච අනිත් සල්ලි වලින් උඩ තට්ටුවේ කාමර 2යි යට තට්ටුවේ කාමර 2යි තියෙන කාමර 4 බිල්ඩින් 8ක් හදලා තියෙනවා. ඒව ඔක්කොම අතපැන්වක් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කළා. ඒ පූජාව වෙච්ච අලුත අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තව්තිසාවේ චාරිකාවේ වැඩලා. ඒ වැඩම කරමින් යද්දී මුගලන් මහරහතන් වහන්සේට දකින්න ලැබුණා විශාල විමනක්. ඒ දෙව් විමනේ ඉඳලා අප්සරාවියෝ මුගලන් මහරහතන් වහන්සේ දැක්ක ගමන් ආවා. ඇවිත් දන නමල වැන්දා. රහතන් වහන්සේ ඇහුවා මෑලා කවුද? අනේ ස්වාමීනි මේ විමානයේ සේවිකාවෝ අපි. මෑලා සේවිකාවෝ නම් විමානයේ අයිතිකාරයා කෝ? ඒකනේ ස්වාමීනි ඔබ වහන්සේ දැක්ක ගමන් අපි මේ ආවේ. එයා ස්වාමීනි තාම මනුස්ස ලෝකේ. එයාගේ නම නන්දිය. ස්වාමීනි එයා බුද්ධ ප්‍රමුඛ සංඝයාට
සෙනසුන් පූජාව කරපු දවසේ තමයි මේ විමානයාට පහළ වුණේ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අනේ ස්වාමීනි මොග්ගල්ලාණන් වහන්සේ ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට ගියාම නන්දියව හම්බෙන්නකෝ. නන්දියට කියන්ට ඔය මනුස්ස ලෝකේ මැටි කලයක් නම් දිව්‍ය ලෝකේ රන් කලයක්. මැටි කලේ බෙදලා රන් කලේ ගන්නවා වගේ අනේ ඕන් ඕකට තියෙන ආසාවත් ඇරලා ඉක්මනට මෙහෙ එන්න කියන්නකෝ කියලා එලා කිව්වා. මොගලන් මහරහතන් වහන්සේ වචනයක් දුන්නේ. එතනින් චුත වෙලා කෙලින්ම භාග්‍යතුන් වහන්සේ ළඟට කියනවා වැඩි. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මනුස්ස ලෝකේ මිනිස්සෙක් තාම පින් කර කර ඉද්දි ඒ මිනිසයා වෙනුවෙන් දෙව් විමනක් තව්තිසාවේ මැවෙන්න පුළුවන්ද ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන ඔබ පුදුම ප්‍රශ්නයක්නේ මගෙන් අහන්නේ. ඔබ දැක්කනේ දැස් දෙකෙන් නන්දියගේ විමානේ. ඒක දැක ඔබ මොකෝ මගෙන් අහන්නේ? කිව්වා ස්වාමීනි මා දැක්කා. මොග්ගල්ලාන තේරුම් ගන්න මෙහෙම. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්තිමාගතං. දුර රටක රස්සා කරන්ට මිනිස්සෙක් වෙන රටකට ගිහින් එහි සරු වෙලා ආපහු තමන්ගේ මව් රටට එනවා. අපි හිතමු ලංකාවේ ඉඳලා කවුරු හරි රස්සාව කරන්න ගිහිල්ලා දුර රටකට මිනිහට එහි සරු වෙලා හොඳට හම්බ කරගෙන ආපහු එනවා. එන්න කලින් කෝල් එකක් දෙනවා මං එනවා කියලා. එතකොට නෑදෑයොන්ටත් කට්ටිය කියනවා ඔන්න අපේ පුතා රටේ ඉඳලා එනවා. එතකොට හරි ගිහින් නම් එන්නේ හරි ගිහින් එන කෙනාව පිළිගන්න දන්නේ නැති නෑයොත් එන්නේ නැද්ද? රට යද්දි හිටපු නැති නෑයොත් රට ගිහින් එද්දි නැද්ද? ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. ඔහු සාර්ථක වී අනි පැමිණෙද්දී ඔහුව පිළිගන්න ඥාතීන් මිත්‍රයන් හිතවතුන් පෙළ ගැහෙන්නේය. තතේව ආන්ගේ වගේමයි කත පුඤ්ඤම්පි ඔබ පින් කරගෙන අස්මා ලෝකා පරංගතං මේ ජීවිතය අත්හැරලා පරලෝට යද්දී පුඤ්ඤානි පතිගන්හන්තු පින තමයි පැමිණෙන්නේ පෙරට පියං ඥාති වාගතං ප්‍රිය ඥාතියෙක් වගේ ඔබ පිළිගන්න. ඔයාලා පින් කළා නම් ඔයාලගේ පින ඔයාලව පිළිගන්න ඒවි. ඔයාලට පින් කරගන්න බැරුව ගියා නම් ඔයාලට මෙහෙන් හුස්ම නැති වෙද්දී ඔයාලා අසරණ වෙවි. පින් කරගන්න පින්වතුනි. පින් කරගන්න බොහෝ ආකාර තිබේ. ඒ ආකාර අඳුනගෙන හොයාගෙන පින් කරගන්න. දන් දීදී පින් කරගන්න, සිල් රැක රැක පින් කරගන්න, බණ භාවනා කර කර පින් කරගන්න, ශාසනයේ උන්නති උදෙසා විහෙර විහාරාදී ඉදි වෙනකොට ඒවට පුළුවන් විදිහට උදව් උපකාර කරලා පින් කරගන්න. සංඝයාට අවශ්‍ය මොනවද කියලා හොයලා බලලා සංඝයාට උපස්ථානයෙන් පින් කරගන්න. ආදරණීය අම්මාව දේවතාවියක් කොට සලකා අම්මා පුදමින් පින් කරගන්න. තාත්තව දේවපුත්‍රයෙක් ලෙස සලකා තාත්තාව පුදමින් පින් කරගන්න. සිත කය වචනයෙන් පින් කරගන්න. ඒ පින් කරගත්තොත් කුඩයෙන් ඔබව රකින්නවා වගේ මේ සංසාර ගමනේ ඔබ ධර්මයේ හැසිරීමෙන් රැස් කරපු පින ඔබ රකි. ඒකට තියෙන්න ඕන ධර්මයේ ගැන විශ්වාසය. ඔන්න බුදුරජාණන් වහන්සේ අවසාන ගාථාව වදාලා යස්සේතා දිසංයානං ඉත්‍යා පුරිසස්සවා සවේ ඒතේන යානේන නිබ්බානං තේව සම්තිකේ. බුදුරජාණන් වහන්සේ වදාලා යස්ස ඒතාදි සංයානං ඕන් ඔය ජාතියේ යානාවක් යමෙකුට තියනං ඉත්‍යා පුරිසස්සවා එයා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා. අපේ මේ ජීවිතේ පිංගුතුනේ අපිට ස්ත්‍රී පුරුෂ භාවය ගැන බුදුරජාණන් වහන්සේ කවදාවත් විශේෂ වටිනාකම් දීලා නැහැ. ස්ත්‍රියවට විශේෂ වටිනාකමක් හෝ පුරුෂයාට විශේෂ වටිනාකමක් දීලා නැහැ. බුදුරජාණන් වහන්සේ වටිනාකම දුන්නේ කොමකටද?
ස්ත්‍රියක් විදිහට හෝ පුරුෂයෙක් විදිහට හෝ ඔයාලා ලැබූ මනුස්ස ජීවිතේ වටින්නේ. මොකද්ද වටින්නේ? මනුස්ස ජීවිතේ කිච්චෝ මනුස්ස පටිලාභෝ. මනුස්සෙක් වෙන්නේ ඉතා දුර්ලභවයි. වටින්නේ මනුස්ස ජීවිතේ. ඒ වටින මනුස්ස ජීවිතය ඇතුළේ ස්ත්‍රියක් විදිහට හරි කමක් නැහැ, පුරුෂයෙක් විදිහට හරි කමක් නැහැ. අර යානාව හදාගත්තොත් මට හිතෙනවා මේ මෑත යුගයේ නම් ගොඩාක් වෙලාවට සැනසille යානා හදන්නේ පුරුෂයන්ට වඩා ස්ත්‍රීන්. ස්ත්‍රීන්ට මොකද්ද වාසනාවක් මං හිතන්නේ? දහමක සැනසille හොයන හිත තියෙනවා. ඒක වටිනවා. තම තමන් හදාගන්න යානාවනේ ඉතින් තමන්ව රකින්නේ. ඒ જાතිය යානා හදාගත්තොත් දැන් යානාව නිකන් මතක් කරගමු අපි. මොකද්ද යානාව? ඒ යානාව ගමන් කරන මාවත මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ඍජු පාර. ඒ යානාව යන්නේ මොන පාරද? මේ මොන පැත්තටද? ඒ පැත්තට කියන්නේ අභය නිවන. ඒ යානාවේ වාඩි වෙන්න තියෙන ආසන මොනවද? ආසනේ තමයි පවට ලැජ්ජාව. ඒ වාහනේට තියෙන සැරසිල්ල මොකද්ද? සැරසිල්ල තමයි සිහිය. ඒ වාහනේ රෝද මොනවද? රෝද තමයි ධර්මය. ඒ වාහනේ සද්දයක් ඇතුව බරබර ගාගෙන යන පරණ වාහනයක්ද? සද්දයක් නැතුව යන එකක්ද? සද්දයක් නැතුව යන වාහනයක්. ඒ වාහනේ එන්ජිම මොකද්ද? ධර්මයේ ගැන විශ්වාසය. ඕන් ඔහොම යානාවක් තියෙනවා නම් එයා ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් වේවා සවේ ඒ තේන යානේන. එයා ඒ යානාවේ නැගී නිබ්බානස්සේව සාන්තිකේ. නිවන ළඟටම යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ කිව්වේ සැනසෙල්ල ළඟටම යනවා. මේක අහගෙන හිටියේ අර දේව පුත්‍රයා. අප්සරාවියෝ 500ක් එක්ක අහන් හිටියේ. බලන්න මේ බණපදේ කොච්චර හාස්කමක් වගේ වුණා මේ බණපදේ. මේ ගාථා තුන අවසන් වෙද්දී ඒ දේව පුත්‍රයාද නිවනට යන යානාවේ නැගුණා. ඒ දේව පුත්‍රයා එහිම සෝවාන් ඵලයටපත් වුණා. ඒ දේව පුත්‍රයාත් එක්ක කෑකොස්සන් ගහගෙන උනත් පස්සෙන් ආපු එක අර අප්සරාවියන්ට හොඳට ගියා. අප්සරාවිය 500 දෙනාද නිවනට යන යානාවේම නැගුණා. ඈලාද සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ඉතින් අද ශ්‍රවණය කළා වූ මේ දහම් පදේ අපටද නිවනට යන යානාව අපේ ජීවිතය ඇතුලේ ඉක්මනින්ම හදාගන්නට උපකාරක ධර්මයක් වේවා. අපේ ජීවිතවලද ගුණධර්ම වල සැනසෙල්ල උපදව ගන්නට අපි වාසනාවන්තයෝ වේවා. මේ දහම් පදේ අසමින් හිටපු දේව පුත්‍රයා දිව්‍ය අප්සරාවියොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ යම්සේද දහමට සාදුකාර දුම් පින, දහමට හිත පහදවගත්ත පින, දහම විමසූ පින, මේ ධර්ම දාණය අපට චතුරාර්ය සත්‍ය අවබෝධයටම හේතු වාසනා වෙත්වා. සාදු සාදු. දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දීමට අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අකුණ ක්ලික් කරන්න.